ආයිබෝවන් විද්‍යුත් රසායනය නොමිලේ සමාන්තර මාලාවේ දෙවෙනි දවස ක්ලාස් එක. එතකොට මේ අපි පළවෙනි දවසේ හැදින්වීම කොටස සම්පූර්ණයෙන් අවසන් කරා. පළවෙනි වීඩියෝ එක බලපු නැති ළමයෙක් ඉන්නවා නම් පළවෙනි වීඩියෝ එක බලලා ඒක දෙවෙනි වීඩියෝ එක ඒ වීඩියෝ එක බලලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි. ක්ලාස් එක පටන් ගමු. එතකොට මේ වීඩියෝ එක ආරම්භයේදීම බලන ළමෙක් ඉන්නවා නම් මේ නම්බරයට මැසේජ් එකක් දාලා ටියුට් ටික ලබා ගන්න. ටියුට් ටික. තියරි ටියුට් එකක් දෙනවා. ඊට පස්සේ පාස් පේපර් ටියුට් එකයි ආදර්ශ ප්‍රශ්න ටියුට් එකයි මේ ටියුට් තුනම මේ අපේ ගෲප් වලට දාලා තියෙන්නේ. ඒ ගෲප් වලින් ලබා ගන්නත් පුළුවන්. නැත්නම් මේ නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලට ටියුට් එක ලබා ගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ක්ලාස් එක පටන් ගමු. එතකොට අපි හැදින්වීම කොටස ඉවරයි. එදා මම කතා කරා පාඩම ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට වෙන් කරලා තියෙනවා. එකක් තමයි ඔය හැදින්වීම. චුට්ටක් තිබ්බේ හැදින්වීම කොටස. සාමාන්‍ය විනාඩි 56ක වගේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධව අද කතා කරන්නේ ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධව. ඉලෙක්ට්‍රෝඩ ඊට පස්සේ තුන්වෙනි එක තමයි විද්‍යුත් රසායනික කෝෂ. ඊට පස්සේ අංක 4 විද්‍යුත් විච්ඡේදනය. ඔන්න ඔය කොටස් 4 ගැන තමයි මේකෙදී අපි අධ්‍යයනය කරන්නේ. හරි. අපි ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කොටස ආරම්භ කරමු. කට්ටිය ටියුට් එක ගන්නකො. ටියුට් එක ගන්න. ඉලෙක්ට්‍රෝඩ දැන් මේ පළවෙනියෙන්ම මේ ඉලෙක්ට්‍රෝඩයක් කියන සංකල්පේ සරලම තේරුම තමයි මේ ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ බැටරියක භාගයක්. සාමාන්‍යයෙන් භාවිතා කරන බැටරියක වීලි කෝෂයක. වීලි කෝෂය ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකකින් සාමාන්‍ය බැටරියක් නිර්මාණය වෙන ඉලෙක්ට්‍රෝඩ දෙකකින්. ඒතර ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ බැටරියක භාගයක්. විවිධාකාර ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව අපි මේ කොටසදී ඉගෙන ගන්නවා. සරලම තේරුම තමයි ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ බැටරියක භාගයක්. එතකොට මේ ඔය ඉලෙක්ට්‍රෝඩයක් යනු කුමක්ද කියන කතාව තමයි පළවෙනියෙන් අධ්‍යයනය කරන්නේ. ඉලෙක්ට්‍රෝඩ බලාගන්න. කෝඩ් එක බලාගන්න. හිතන්නකෝ මේ M නම් ලෝහයක් තියෙනවා කියලා. මැග්නීසියම් වගේ මේක M ලෝහය. මෙම් ලෝහය හදනවා Mn+ අයන. Mn+ අයන හදනවා. ඒක මැග්නීසියම් 2+ අයන හදනවා වගේ. මෙම් ලෝහය හදනවා Mn+ අයන. අපි කරන්නේ ඉලෙක්ට්‍රෝඩයක්. දැන් ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ යනු කුමක්ද කියන කොටසේදී ඉලෙක්ට්‍රෝඩයක් පිළියෙල කරගන්න තමයි යන්නේ. ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්න මේ ඔයගේ ඔය මං කිව්වේ Mn+ අයන අඩංගු ද්‍රාවණයක් තියෙනවා. හරිද? ඔය ද්‍රාවණයේ මම ගිල්ලනවා M ලෝහ තහඩුවක්. ගිල්ලනවා. Mn+ ද්‍රාවණයේ M ලෝහ තහඩුවක් ගිල්ලනවා. ඔන්න ඕකට තමයි
ඉලෙක්ට්‍රෝඩයක් කියලා හඳුන්වන්නේ. ඉලෙක්ට්‍රෝඩයක්. M ලෝහය එහි කැටායන අඩංගු ද්‍රාවණය ගිල්ලනවා. මෙන්න මේක ඉලෙක්ට්‍රෝඩයක්. ඉලෙක්ට්‍රෝඩ වර්ග ගණනාවක් තියෙනවා. මේක එක්තරා වර්ගයක ඉලෙක්ට්‍රෝඩයක්. සරල ඉලෙක්ට්‍රෝඩයක්. බැටරි එක භාගයක්. ඔක තමයි ආරම්භක අවස්ථාව. Mn+ කැටයන අඩංගු ද්‍රාවණයක් අරගෙන ඒ ද්‍රාවණයම M ලෝහය ගිල්ලුවා. දැන් ඔය මේ ආරම්භක අවස්ථාව කතා කරොත් කොහොම ගිල්ලපුවාම පොඩි සිද්ධීන් කිහිපයක් මේ ඉලෙක්ට්‍රෝඩය තුල සිද්ධ වෙනවා. ආරම්භක අවස්ථාවේදී. මේක බලන්නකො මේ ලෝහය සහ ද්‍රාවණය ස්පර්ශ වන පෘෂ්ඨයනේ මේක. මෙතන ලෝහය සහ ද්‍රාවණය ස්පර්ශ වන පෘෂ්ඨය. ওই පෘෂ්ඨය තමයි මේ මං කියන කතා ටික සිද්ධ වෙන්නේ. මම මේ පෘෂ්ඨය විශාල කරනවා. දැන් අපි මේ පෘෂ්ඨය විශාල කරලා අඳිමු. මේ පෘෂ්ඨය විශාල කරලා අඳිනවා. මෙන්න මේ කොටස විශාල කරලා අඳිනවා. මේ වගේ ලෝහ තහඩුව තියෙනවා. මේ වගේ ලෝහ තහඩුව තියෙනවා. මේ කැල්ලේ ද්‍රාවණය තියෙනවා. ලෝහ තහඩුව තියෙනවා ද්‍රාවණය තියෙනවා. ලෝහ තහඩුව තියෙනවා ද්‍රාවණය තියෙනවා. දැන් ඔය ලෝහ තහඩුව ටිකක් විශාල කරලා නැන්දේ. අපි හිතමුකෝ මෙන්න මේ වගේ පරමාණු සංකල්ප රූපීව හිතන්න. මේ වගේ පරමාණු ලෝහ තහඩුවේ තියෙන M පරමාණු. M පරමාණුනේ ලෝහය හැදිලා තියෙන්නේ. ඔය විදිහට M පරමාණු ලෝහයේ තියෙනවා. ඔය විදිහට තියෙනවා. ලෝහ M පරමාණු. මේ ලෝහ තහඩුව. ඔන්න ඔය ලෝහ තහඩුව. මේ විදිහට M පරමාණු තියෙනවා. දැන් ඔය ආරම්භක අවස්ථාවේ ගිල්ලද්දී කොහොමද M පරමාණු කිසි ප්‍රතික්‍රියාවකට භාජනය වෙන්නේ නැහැ. දැන් ගිල්ලපු අවස්ථාව දැන් ගිල්ලනවා. ගිල්ලන්න කලින් කිසිම මෙන්න මේ විදිහට තමයි මේ ලෝහ තහඩුව තියෙන්නේ. දැන් ලෝහ තහඩුව මේ ද්‍රාවණය ගිල්ලනවා. ගිල්ලුවට පස්සේ ඔගේ ඇතුලේ ලස්සන වැඩක් වෙනවා. මේ පරමාණු තියෙන්නේ. දැන් මේක තමයි ද්‍රාවණය. මේ ද්‍රාවණය Mn+ අයන තියෙනවා. Mn+ අයන තියෙනවා. තැන Mn+ අයන තියෙනවා. මෙන්න මේ විදිහට Mn+ අයන තියෙනවා. මොකද්ද කිව්වේ? මේක ඉලෙක්ට්‍රෝඩයක්. ඉලෙක්ට්‍රෝඩයක් මේක. දැන් අපි මේ ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරද්දී අපි කරන්න ඕනි Mn+ අයන අඩංගු ද්‍රාවණයක කියන්නේ යම් ලෝහයක ඒ කැටයන අඩංගු ද්‍රාවණයක ඒ ලෝහයේ තහඩුවක් ගිල්ලලා තමයි දැන් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරේ. දැන් ඉලෙක්ට්‍රෝඩයේ ආරම්භයේදී වෙන સિદ્ધාන්තය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේක තමයි තහඩුව. තහඩුව M පරමාණු වලින් සමන්විත වෙනවා. ලෝහ තහඩුව M ලෝහ තහඩුවක්නේ. M පරමාණු වලින් සමන්විත වෙනවා. ද්‍රාවණයේ Mn+ අයන තියෙනවා. දැන් ඔකේ ලස්සන වැඩක් වෙනවා. මේ M පරමාණු කිහිපයක් ආරම්භක අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් පිට කරලා Mn+ අයන බවට පත් වෙනවා. Mn+ අයන බවට පත් වෙනවා. මෙන්න මේ විදිහ. ආරම්භයේදී M පරමාණු කිහිපයක් ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් පිට කරලා Mn+ අයන බවට පත් වෙනවා. මේ ආරම්භයේ වෙන සිද්ධිය තමයි දැන් මේ කියලා දෙන්නේ මම. Mn+ බවට පත් වෙනවා. ඔය ප්‍රතික්‍රියාව අපි ලියවොත් එහෙම මම මෙතන ගන්නම් ප්‍රතික්‍රියාව ලියන්න. මෙන්න මේ කැලේ ප්‍රතික්‍රියාව ලියවොත් ඔන්න ඔය විදිහට ඔය පළවෙනි ප්‍රතික්‍රියාව ලියවොත් එහෙම M පරමාණු පත් වෙනවා Mn+ අයන බවට aqueous ධන ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් පිට කරලා ඔන්න ඔහොම පළවෙනියෙන් ওই ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ආරම්භයේදී ওই ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ওই ප්‍රතික්‍රියාව සිදු වෙමින් යන අතරතුර ඔය ඉලෙක්ට්‍රෝඩයේ තව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඔය ලෝහය කැටයන් ද්‍රාවණය කිල්ලපුවම තව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි ඔය Mn+ අයන තියෙන ද්‍රාවණයේ තියෙන Mn+ අයන. ඔය Mn+ අයනත් ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් ලබාගෙන දැන් අතන නම් ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් පිට කරලා මෙතන ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් ලබාගෙන නැවත M පරමාණු බවට පත් වෙනවා. තේරුණාද? ඉලෙක්ට්‍රෝන පරමාණු M පරමාණු ආරම්භයේදී Mn+ ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණය පිට කරලා Mn+ බවට පත් වෙනවා. ද්‍රාවණයේ තියෙන Mn+ අයන නැත්නම් මේ හැදිච්ච Mn+ අයන නැවත ද්‍රාවණයේ තියෙන ඒවා හෝ හැදිච්ච ඒවා දෙකෙන් ඕන එකක්
ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් ලබාගෙන නැවත m පරමාණු බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝඩය තුල ආරම්භයේ සිදුවෙන සිද්ධිය තමයි මම මේ කියලා දෙන්නේ. මේක ඉලෙක්ට්‍රෝඩයක්. මේ විදිහට තමයි අපි ඉලෙක්ට්‍රෝඩයක් පිළියෙල කරගන්නේ. එතකොට දැන් අනිත් දෙවෙනි ප්‍රතික්‍රියාව ලියවොත් එහෙම දෙවෙනි ප්‍රතික්‍රියාව ලියවොත් මට ලියව හැකි Mn aqueous ඉලෙක්ට්‍රෝන n ප්‍රමාණයක් ලබාගෙන m පරමාණු බවට පත් වෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනවා. එකම ප්‍රතික්‍රියාව දෙපැත්තකට සිද්ධ වෙනවා. එකම ප්‍රතික්‍රියාව දෙපැත්තකට සිද්ධ වෙනවා. හිතන්න මේ ද්‍රාවණයේ Mn+ අයන සාන්ද්‍රණය ටිකක් අඩුයි කියලා. Mn+ සාන්ද්‍රණය ටිකක් අඩුයි. එතකොට ඔය මේ ඔය පද්ධතිය බලනවා ද්‍රාවණයේ Mn+ අයන සාන්ද්‍රණය වැඩි කරගන්න. Mn+ අයන සාන්ද්‍රණය වැඩි කරගන්න. ඒක सिद्ध කරන්නේ මෙහෙම. හරි. දැන් මොකද දැන් ද්‍රාවණයේ Mn+ සාන්ද්‍රණය ඉතා අඩුයි. මොකද කරන්න පුළුවන්? මේ ප්‍රතික්‍රියාව වේගයෙන් सिद्ध කරන්න ඕනද මේ ප්‍රතික්‍රියාව වේගයෙන් सिद्ध කරන්න ඕනද? Mn+ සාන්ද්‍රණය වැඩි කරන්න නම් උඩ ප්‍රතික්‍රියාව වේගයෙන් सिद्ध කරන්න ඕනේ. අනේ හින්දා දැන් අපි හිතමු ආරම්භයේදී Mn+ සාන්ද්‍රණය ඉතා අඩුයි. එහෙනම් ওই උඩ ප්‍රතික්‍රියාව වඩාත් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක නිකන් මෙන්න මේ වගේ. අපි ආරම්භක අවස්ථාව ගමුකෝ. ආරම්භක අවස්ථාවේදී මම මේ උදාහරණ වශයෙන් ගන්නේ තප්පරයක් තුල අපි හිතමු m පරමාණු 10ක් Mn+ අයන බවට පත් වෙනවා. M පරමාණු 10ක් Mn+ අයන බවට පත් වෙනවා. ආරම්භයේදී දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් මොකද වෙන්නේ? Mn+ සාන්ද්‍රය එන්න අඩු වෙනවනේ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් මේ දෙවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත්. ඒ හින්දා පද්ධතිය කරන්නේ මේ පද්ධතිය. මේ ඝනීය සහ ජලීය ද්‍රාවණය අඩංගු පද්ධතිය. ඒක කරන්නේ මේ දෙවෙනි ප්‍රතික්‍රියාව ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය තප්පරයක් තුල දැන් මම මේ සංඛ්‍යාත්මක උදාහරණ වශයෙන් අගයන් ගන්නෙ. මේවා මවුල වලින් තමයි ඉතා විශාල අගයන් මේවට එනවා මවුල වලින්. මොකද සංඛ්‍යාත්මකව උදාහරණ වශයෙන් ගන්නෙ. සාමාන්‍ය මේවා එකක් විතර තමයි නැවත m පරමාණු බවට පත් වෙන්නේ. තේරුණාද? දැන් ඔහොම තප්පර යද්දී මොකද පද්ධතිය වෙන්නේ? සමන පද්ධතිය මොකද වෙන්නේ? මොකද පද්ධතිය වෙන්නේ? හරි. දැන් වෙන්නේ එන්නේ Mn+ සාන්ද්‍රණය වැඩි වෙනවනේ. Mn+ සාන්ද්‍රණය එන්නේ වැඩි වෙනවා. දැන් ආරම්භක අවස්ථාවේදී මෙන්න මේක සිද්ධ වුණා. Mn+ සාන්ද්‍රණය ටිකක් අඩුයි. ඉතින් පද්ධතිය බැලුවා Mn+ සාන්ද්‍රණය අඩු කරන්න. ඉතින් පද්ධතියේ Mn+ සාන්ද්‍රණය එන්නේ වැඩි වෙනවා. එහෙම මේ හරි. Mn+ සාන්ද්‍රණය එන්න වැඩි වෙනවා. දැන් පද්ධතිය ඒකට කැමතිත් නැහැ. පද්ධතිය බලනවා දැන් අඩු අවස්ථාවේ වැඩි කරන්න බලනවා. වැඩිම වෙද්දී එම තනියෙන් Mn+ වලට වැඩි වෙන්න දෙන්නෙත් නැහැ. තේරුණාද? මේක සමතුලිතතාවයේ පිළිබඳ සංකල්පයක්. සමතුලිතතාවයේ මේක වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරනවා. පද්ධතිය කරන්නේ Mn+ වලට වඩාත් ශීඝ්‍රයෙන් වැඩි වෙන්න දෙන්නේ නැහැ. පද්ධතිය කරන්නේ එන්න මේ දෙවෙනි ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා. පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ අතරම දෙවෙනි ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා. තප්පරයකින් සාමාන්‍ය එකක් වුණා නම් ඊළඟ තප්පරයේදී දෙකක් Mn බවට පත් වෙනවා. මේකේ වේගය එන්න අඩු කරනවා. පළවෙනි එකේ වේගය එන්න අඩු කරනවා. දෙවෙනි එකේ වේගය එන්න වැඩි කරනවා. හරිද? දෙවෙනි එකේ වේගය එන්න වැඩි කරනවා. මෙතකොට දැන් මේක ඊට පස්සේ සාමාන්‍යයෙන් පරමාණු 8ක් මේක බවට පත් වෙනවා. ඔන්න ඕම ගිහිල්ලා මේකේ වේගය අඩු වෙනවා, මේකේ වේගය වැඩි වෙනවා. යම් අවස්ථාවක් එනවා මේ වගේ අවස්ථාවක් උදාහරණ වශයෙන් m පරමාණු 6ක් Mn+ අයන බවට පත් වෙද්දී මොකද මේක අඩු වෙනවා මේක වැඩි වෙනවා. Mn+ අයන 6ක් නැවත m බවට පත් වෙනවා. ඔන්න ඔය අවස්ථාවක් එනවා. කොහොම අවස්ථාවක් එනවා. يعني m පරමාණු 6ක් Mn+ අයන බවට පත් වෙද්දී m හැදිච්ච n පරමාණු 6 හෝ වෙන Mn පරමාණු 6ක් නැවත m බවට පත් වෙනවා. කොහොම අවස්ථාවක් එනවා. මේ පද්ධතියේ වෙන સિદ્ધාන්තය තමයි මම මේ කියලා දෙන්නේ. මේ දේ තමයි පද්ධතිය සිද්ධ වෙන්නේ. ওই දේ සිද්ධ වෙනවා. අපි මෙන්න මේ අවස්ථාව හඳුන්වනවා. ගතික සමතුලිත අවස්ථාවක් කියලා පද්ධතිය. පද්ධතිය
ගතික සමතුලිත අවස්ථාවක්. ඒ කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය සහ දෙවන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය සමානයි. තේරුණාද? මේකේ ප්‍රතික්‍රියක මෙතන ඵල මේ ප්‍රතික්‍රියකෙන් මෙතන ප්‍රතිඵලයෙන් කියන්නේ m පරමාණු 6ක් mn + අයන බවට පත් වෙද්දී නැවත mn + අයන 6ක් නැවත m පරමාණු බවට පත් වෙනවා. උන් ඔය අවස්ථාව අපි කියනවා ගතික සමතුලිත අවස්ථාවක් කියලා. සාමාන්‍යයෙන් දැන් ගතික සමතුලිත අවස්ථාවක් කියද්දී සමතුලිතයක් සාමාන්‍යයෙන් මෙහෙමනේ දක්වන්නේ. සමතුලිතයක් අපි දක්වන්නේ මෙහෙම සමතුලිතතා ලකුණ දාලා ප්‍රතික්‍රියක ප්‍රතිඵල දෙපැත්තෙන් දාන එකනේ කරන්නේ. සමතුලිතයක් මෙහෙම තමයි දක්වන්නේ. 27 ළමයෙක් ඉන්නවා නම් මේ සමතුලිතතාවයේ පාඩම පිළිබඳ දැනුමක් නැහැ. හැබැයි ඔයාලට මේක 12 වෙනි පාඩම මේක ඉගෙන ගත්තාම මේක තවදුරටත් වැඩිපුර තේරෙනවා. දැන් ඕනනම් මට පුළුවන් මේ සමතුලිත ප්‍රතික්‍රියාව මේ විදිහට ලියන්න. එන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. ඔහොම ලියන්නත් පුළුවන් සමතුලිත ප්‍රතික්‍රියාව. ඔය විදිහට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට ඔය සමතුලිත ප්‍රතික්‍රියාව ලියුවාගේ මෙන්න මෙහෙම. ඔගෙන් කියන්නේ ප්‍රතික්‍රියාව දෙපැත්තටම සිද්ධ වෙනවා කිය. කොහොමද ලියුවාගේ සමතුලිත ප්‍රතික්‍රියාව? සම්මුතියක් ලෙස සලකන්නේ සමතුලිත ප්‍රතික්‍රියාව ලියද්දී මේ දෙවෙනි විදිය. ඔක්සිහරණය වෙන එක තමයි සාමාන්‍යයෙන් සම්මුතියක් ලෙස සමතුලිත ප්‍රතික්‍රියාව ලියද්දී අපි තෝරගන්නේ. තේරුණාද? ඔක්සිහරණය වෙන එක. ඔක්සිහරණය වෙන එක තමයි සාමාන්‍යයෙන් දක්වන්නේ. එතකොට මේක සමතුලිත ප්‍රතික්‍රියාව. යම් අවස්ථාවක පද්ධතිය සමතුලිතතාවයටපත් වෙනවා. අනේක තේරුම් ගන්න. දැන් පද්ධතිය වෙච්ච සිද්ධිය. අපි ඔන්න ආරම්භයේට යන් පළවෙනියෙන්ම mn + අයන අණු ද්‍රාවණයකින් ලෝහය ගිල්ලුවා. ඔක ඉලෙක්ට්‍රෝඩයක්. ඊට පස්සේ ද්‍රාවණයේ තියෙන m පරමාණු mn + අයන බවට පත් වුණා. mn + අයන බවට පත් වුණා. ඊට පස්සේ නැවත mn + අයන m පරමාණු බවට පත් වුණා. කොහොම ටික වෙලාවක් යද්දී m පරමාණු mn+ බවට පත් වුණ වේගය සහ mn + අයන නැවත m පරමාණු බවට පත් වන වේගය සමාන වුණා. ඒ අවස්ථාව අපි හඳුන්වනවා සමතුලිත අවස්ථාවක් කියලා. සමතුලිත අවස්ථාවක් කියලා. අනේ සමතුලිත අවස්ථාව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. සමතුලිත ඉගෙනගෙන නැති ළමයෙක් ඉන්නවා නම් ලොකු වැදගත්කමක් නැහැ. නමුත් මේක ඔළුවේ තියාගන්න ඔය සමතුලිත අවස්ථාවක් කියන්නේ මේක කියලා. හැබැයි සමතුලිත අවස්ථාවේදී ඔය ප්‍රතික්‍රියා දෙකම සිද්ධ වෙනවා. නමුත් පද්ධතියේ mn+ සාන්ද්‍රණයේ හෝ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. මම ඔක පෙන්නන්නම්. හරි. එහෙම කරමු. දැන් ওই සමතුලිත අවස්ථාවේදී මේක තමයි ආරම්භක අවස්ථාව. සමතුලිත අවස්ථාවේදී පද්ධතිය අපි අඳිමුකෝ. සමතුලිත අවස්ථාවේ පද්ධතිය මෙන්න මේ ආකාරයට තමයි නිර්මාණය වෙන්නේ. මේක තමයි ඉඳලා තියෙන්නේ මේ. දැන් ඔය මේ අපි මම ආරම්භයේදී ගියා m පරමාණු mn + අයන බවට පත් වෙනවා. එතනදී ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. උතන වැදගත්ම කතාව තමයි ඔය නිදහස් කරන ඉලෙක්ට්‍රෝන කොයිම අවස්ථාවක මේ ද්‍රාවණයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. m පරමාණු mn + අයන බවට පත් වෙද්දී mn + අයන ටික ද්‍රාවණයට ගමන් කරනවා. නමුත් ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන හැම වෙලෙම මේ ලෝහ තහඩුවේ පෘෂ්ඨය මත රැඳී පවතිනවා. රැඳිලා තියෙනවා. දැන් නැවත mn + අයන m පරමාණු බවට පත් වෙද්දී මේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන තමයි ආ m පරමාණු බවට පත් වෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙත් මේ ලෝහ තහඩුවෙම තමයි. මම ආරම්භයේදී කීවා මේ පළවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා කියලා. ඒ අනුව අපිට තීරණය කර හැකි අවසානයේදී පළවෙනි ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන පළවෙනි ප්‍රතික්‍රියාවෙන් mn+ සහ ඉලෙක්ට්‍රෝන ඇදින එකනේ. ඒ අනුව අපිට තීරණය කර හැකි සමතුලිත අවස්ථාවේදී ද්‍රාවණයේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් සහ mn+ අයන අතිරික්තයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. කියන්නේ මේ පළවෙනි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන ඉඳා ලැබෙන දැන් ලෝහ තහඩුව මතට ලැබෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ලෝහ තහඩුවෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා වැඩි. ඒ හින්දා සමතුලිත අවස්ථාව සැලකුවොත් මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ලෝහ තහඩුව මත රැඳී පවතිනවා.
හරිද? මේ විදිහට ලෝහ තහඩුව මත ඉලෙක්ට්‍රෝන රැඳී පවතිනවා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. මේ ඍණාරෝපණ වලට ධනාරෝපණ ආකර්ෂණය වෙනවා. Mn+ අයන කියන්නේ ධන අයන. එම නිසා මේ ධන අයන ස්තරයක් වශයෙන් මෙන්න මේ විදිහට ස්තරයක් වශයෙන් මේ ලෝහ තහඩුව වටා පවතිනවා. ධන අයන ස්තරයක් වශයෙන් ලෝහ තහඩුව වටා පවතිනවා. ස්තරයක් වශයෙන් ලෝහ තහඩුව වටා පවතිනවා. දැන් ආරම්භක අවස්ථාවේදී මේ ඉලෙක්ට්‍රෝඩය තුල මෙන්න මේ ප්‍රතික්‍රියා විවිධ ශීඝ්‍රතා වලින් සිද්ධ වුණා. නමුත් සමතුලිත අවස්ථාවේදී මේ Mn+ සාන්ද්‍රණය හෝ මේ ලෝහ තහඩුව මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනසක් සිද්ධ වුණේ නැහැ. එතකොට අපි මේකත් ඉලෙක්ට්‍රෝඩයක් තමයි. ඒ වුණාට අපි කියනවා මේකට අසමතුලිත ඉලෙක්ට්‍රෝඩයක් කියලා. අසමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. අසමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. අසමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. දැන් මෙතන තියෙන සමතුලිත ප්‍රතික්‍රියාවක් නේ. එහෙනම් මෙතන අපි කියනවා සමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. ඉලෙක්ට්‍රෝඩ තමයි. හැබැයි මේක අසමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. ආරම්භක අවස්ථාව සමතුලිත අවස්ථාවක කියනවා සමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. නෝක තමයි ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව සංකල්පය. ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව සංකල්පය. ඔක තමයි ඔයාලගේ නෝට් එකේ දීලා තියෙන්නේ. නෝට් එක ගන්නු. නෝට් එක අරන් බලා ගන්න. අපි දීලා තියෙනවා මේ ඉලෙක්ට්‍රෝඩයක් යනු කුමක්ද කියලා. සංයුජතාවයේ එන්වන M ලෝහයක් එහි අයන අඩංගු ද්‍රාවණයක ගිල්වා ඇතැයි සිතමු. හරි. නම් කරගන්නකො ඔය ඊතල දාලා තියෙන තැන M කියලා මෙන්න මේක නම් මේ විදිහට ඊතල තියෙන තැන මේක M ලෝහය MS කියලා දාගන්න. මෙතන දාගන්න Mn+ aqueous කියලා. Mn+ aqueous කියලා. ඔන්න ඔය දෙක ඊතල දෙකේ දාගන්න. ඊතලක් දීලා තියෙන්නේ, රූපෙත් දීලා තියෙන්නේ. ටියුට් එක නැති ළමයි ඉන්නවනම් මම ආරම්භයේදී කියපු WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ටියුට් එක ලබා ගන්න. සම්පූර්ණයෙන්ම ටියුට් එකෙන් තමයි පාඩම සම්පූර්ණයෙන්ම අපි පාඩම කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ ළමයි ටියුට් එක බලා ගන්න. මේ විට ලෝහ තහඩුවේ පෘෂ්ඨයේ ඇති ලෝහ පරමාණුකින් ඉලෙක්ට්‍රෝන n සංඛ්‍යාවක් ඉවත් වේ. හරි කතාව. Mn+ සාදමින් ද්‍රාවණගත වේ. හරි. ඒක තමයි අපි දන්නේ. ලෝහයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන ලෝහයේම රැඳී පවතිමින් ඒ ඍණ ලෙස ආරෝපණය වේ. මෙතන. මොකද ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි, ලෝහය ඍණ ලෙස ආරෝපණය වෙනවා. දැන් මෙතන මොතන Mn+ අයන ධනාරෝපිතයිනේ. Mn+ අයන ධනාරෝපිතයිනේ. මේකම මට ඇඳ හැකි. මේකම මට ඇඳ හැකි. මෙන්න මේ විදිහට. පොඩි ගිරියක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඍණාරෝපණ ස්තරයක් වට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. ධනාරෝපණ ස්තරයක් පවතිනවා. ඔන්න ඔය විදිහටත් මේක ඇඳ හැකි සමතුලිත අවස්ථාවේදී. ඔය ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි Mn+ අයන ධනාරෝපිතයි. ඍණාරෝපිත ස්තරයක් වටා ධනාරෝපිත ස්තරයක් නිර්මාණය වෙනවා. සමතුලිත අවස්ථාවේදී. ඉතින් කියනවා ද්‍රාවණ Mn+ සාන්ද්‍රය අඩු අවස්ථාවක මෙම කැටායන සෑදීමේ ක්‍රියාවලිය ප්‍රමුඛ වන අතර Mn+ සාන්ද්‍රයේ ඉහළයත්ම ප්‍රතිරුද්ධ ක්‍රියාවලිය සිදුවීමට පටන් ගනී. දෙවෙනි ප්‍රතික්‍රියාව සිදුවීමට පටන් ගනී. කාලයත් සමග මේ ප්‍රතිරුද්ධ ක්‍රියාවලිය දෙකේ ශීඝ්‍රතාව සමාන වෙමින් පහත ගතික සමතුලිත අවස්ථාවට ලැබේ. උතන චුට්ටි වැරද්දක් තියෙනවා. ඔය සමතුලිත අවස්ථාව ඔය විදිහට නෙමෙයි මේ පැත්තට තමයි ලියන්නේ. ඔක් කපලා මෙන්න මේක ලියා ගන්නකො. මෙන්න මේක. සමතුලිත ලියද්දී ඔක ලියන එකත් වැරද්දක් නෙමෙයි. සම්මුතියක් ලෙස අරක තමයි අපි තෝරගන්නේ. අර විදියට ලියන එක. ඔක්සිහරණය වන පැත්තට ඉදිරි ප්‍රතික්‍රියාව එන ලෙස තමයි අපි සමතුලිතතාවය තෝරාගන්නේ. ඔක්සිහරණය වන ලෙස. හරි. ඊට පස්සේ කියනවා මේ මෙලෙස ලෝහ දණ්ඩක් සහ ඒ අයන ද්‍රාවණයක් අතර ගතික සමතුලිතතාවයට පත් වූ පද්ධතියක් සමතුලිත ඉලෙක්ට්‍රෝඩයක් ලෙස හඳුන්වනවා. සමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. සමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. මේක අසමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. මේක සමතුලිත ඉලෙක්ට්‍රෝඩයක්. හරි. මේව සමතුලිතතාවයේ සාමාන්‍යයෙන් දකුණට බර වේ කියන්නේ මේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා කියන එක තමයි ටිකක් ඕකේ දීලා තියෙන්නේ. දැන් අපි ඒක ප්‍රතික්‍රියා දෙක මාරු කරානේ. ඒ අනුව ලියා ගන්න මෙම සමතුලිතතාවයේ සාමාන්‍ය වමට බර වේ කියලා. මොකද දැන් උඩ ඒකට අනුව තමයි ඕක දීලා තියෙන්නේ. වමට බර වේ කියලා ලියා ගන්න. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තමයි ටිකක් වැඩිපුර සිද්ධ වෙන්නේ.
මෙන්න මේ පැත්තට වෙන්නේ. උඩ දීලා තිබ්බ අනිත් එක ඊකට අනුව තමයි නෝට් එක හදලා තියෙන්නේ. වමට බර වේ. එයින් ලෝහයේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක්ද ජලීය ද්‍රාවණයේ Mn+ අයන අතිරික්තයක්ද ඇති වේ. ලෝහයත් එම ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් අතර ආකර්ෂණය නිසා ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයේ Mn+ කැටයන් ලෝහ පෘෂ්ඨය අතරත් ආරෝපිත ස්තර දෙකක් ලෙස පවතී කියලා දීලා තියෙනවා. ඔය ටික තමයි නෝට් එකේ දීලා තියෙන්නේ. හරි. දැන් ළමයි මේ ඔය උඩ තියෙන හිස් තියෙන තැන මෙන්න මේක ඇඳ ගන්නකො. මෙන්න මේ කතාව ඇඳ ගන්නකො. මෙන්න මේ කතාව ඇඳ ගන්නකො. හිස් තියෙන තැන මේ කතාව ඇඳ ගන්නකො. අදින අවුලක් නැහැ නේ. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහස් කරලා කියලා තියාගන්න. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහස් කරනවා කිය එකත් දාගන්න. හරි. ඊළඟට මේ ඔය මෙන්න මේ ස්ථානයේ හෝ මේ ටියුට් එකේ ඉඩ තියෙන තැනක මෙන්න මේ දෙකත් ඇඳ ගන්න. සමතුලිත අවස්ථාව කියලා ලියලා මේ දෙක. සමතුලිත අවස්ථාව කියලා ලියලා මේ දෙක. මේ පින්තූර දෙක ඇඳ ගන්න. පින්තූර දෙක ඇඳ ගන්න. සමතුලිත අවස්ථාව කියලා ලිය. ධනායන ස්තරයක් සහ ඍණායන ස්තරයක් නිර්මාණය වෙනවා. හරි. මම හිතන්නේ ඔය ටික අඳ ගන්න ඇති. හරි. දැන් ඔය මේ අපි සමතුලිත අවස්ථාව අඳිමුකෝ මේකෙත්. එතන වැදගත් කතාවක් තියෙනවා ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධව. දැන් මම කිව්වා මේ මෙතන ඍණාරෝපණ ස්තරයක් දැන් ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණනේ. Mn+ කියන්නේ ධනාරෝපණ. මෙන්න මේ විදිහට තමයි අපි ආරෝපණ වලින් නිකන් ෆොටෝ එකක් වගේ ගැව්වොත් මෙන්න මේ වගේ එකක් තමයි අපිට ඇඳ ගන්න පුළුවන්. ධන ඍණාරෝපිත ස්තරයක් කොට ධනාරෝපණ පවතින. ඔය විදිහට තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. උතන වැදගත්ම කතාව තමයි මේ ඍණාරෝපණ ස්තරයේ තියෙන ධනාරෝපණ ස්තරයේ තියෙනවා ධන ස්වභාවයක්. මේ ඍණාරෝපණ ස්තරයේ තියෙනවා ඍණ ස්වභාවයක්. මේක නිකන් විදුත් ශේෂ්ඨ පාඩම ඉගෙනගෙන තියෙන ළමයෙක් ඉන්නවනම් ෆිසික්ස් වල මේක නිකන් සමාන්තර ධාරිත්‍රක දෙකක් වගේ ස්වරූපයක් තමයි ගන්නෙ. කෙමිස්ට්‍රි වල එහෙම තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මේ ධනාරෝපිත ස්තරය සහ ඍණාරෝපිත ස්තරය අතර සමාන්තර ධාරිත්‍රක දෙක ස්වරූපය ගන්නවා කියලා තමයි අපි කියන්නේ. දැන් මෙතන ධන ස්වභාවය සහ ඍණ ස්වභාවය අතර ඇති වෙනවා මම දන්නවා විභව අන්තරයක් කියලා එකක්. විභව අන්තරයක්. විභව අන්තරයක්. විභව වෙනසක්. ධන සහ ඍණ ස්වභාව අතර වෙනසක්. අපි කියනවා මේක මෙතන ධන විභවයක් තියෙනවා. මෙතන ඍණ විභවයක් තියෙනවා. ඔය ධන සහ ඍණ විභවය අතර වෙනස අපි කියනවා විභව අන්තරයක් කියලා කියනවා. ඔක ෆිසික්ස් වල මේ ඉතා සංකීර්ණව ඉගෙන ගන්න. දැන් මෙතන ධන ස්වභාවය ඍණ ස්වභාවය අතර විභව අන්තරයක් තියෙනවා. ඔය විභව අන්තරය අපි හඳුන්වනවා ඉලෙක්ට්‍රෝඩ විභවයක් කියලා. මොකක්ද? ඉලෙක්ට්‍රෝඩ විභවයක් කියලා හඳුන්වනවා. ඔය විභව අන්තරය. තව ඔය සමහර පොත්වල තියෙනවා ඔතෙන්ට කියන ඔය විභව අන්තරය කියනවා ගැල්වානි විභව අන්තරය කියලාත් හඳුන්වනවා. ගැල්වානි විභව අන්තරය.
එතකොට මේ විභවාන්තරයක් මේකට ඉලෙක්ට්‍රෝඩ විභවයේ ලෙස හඳුන්වනවා. ඔය ඉලෙක්ට්‍රෝඩ විභවයේ සම්බන්ධව ඉතා සංකීර්ණව මේ පාඩමේදීම අධ්‍යයනය කරනවා. දැනට එයා පිටුව පෙරලා ගන්නු. ළඟට දීලා තියෙනවා ටියුට් එක උඩම බලා ගන්න. මෙලෙස ඉලෙක්ට්‍රෝන සහ ලෝහ කැටයන වලින් සමන්විත මෙම සැකැස්ම විද්‍යුත් දිත්ත ස්තරයක් ලෙස හඳුන්වයි. විද්‍යුත් දිත්ත ස්තරයක් ධන ස්තරය සහ ඍණ ස්තරය මේක විද්‍යුත් දිත්ත ස්තරයක් ලෙස හඳුන්වනවා. මේ හරහා විභවාන්තරයක් පවතී. මේ ඉලෙක්ට්‍රෝඩ විභවයේ ලෙස හඳුන්වයි. දැන් උතන මේ වැදගත් කතාවක් තියෙනවා ඊළඟ කොටුවේ තියෙන එක. ඔක ඊළඟ කොටසේ දීලා තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝඩ විභවයේ සම්බන්ධව ඕනනම් ඔයාලා පෙරලා ගන්නකෝ ටියුට් එකේ 8 වෙනි පිටුවනේ. 8 වෙනි පිටුව පෙරලා ගන්නු. 8 වෙනි පිටුව බලන්නකෝ ඉලෙක්ට්‍රෝඩ විභවයේ සම්බන්ධව ටික දීර්ඝ කොටසක් සාකච්ඡා කරනවා. දැනට ඉලෙක්ට්‍රෝඩ විභවයේ පිළිබඳව ළමයෙකුට ලොකු සංකල්පයක් නැතුව ඇති. ඉලෙක්ට්‍රෝඩ විභවයේ සම්බන්ධව ඉදිරියේ දීර්ඝව සාකච්ඡා කරනවා. දැනට ඔය මේ ඔය වරහන් කොටුව ඇතුලේ තියෙන ටික හිස් තියලා අපි යන් ඉලෙක්ට්‍රෝඩ වර්ග වලට ඉලෙක්ට්‍රෝඩ වර්ග කොටසට යන්. ඉලෙක්ට්‍රෝඩ වර්ග බලන්න මොනවද තියෙන්නේ කියලා ඉලෙක්ට්‍රෝඩ වර්ග කියවන්න බලන්න. ඉලෙක්ට්‍රෝඩ වර්ග මොනවද තියෙන්නේ කියලා නෝට් එකේ දීලා තියෙන්නේ. ඉතින් දෙනවා මෙහෙමයි. දැන් ඔය ඉලෙක්ට්‍රෝඩ වර්ග සාමාන්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක නම් හද ඉලෙක්ට්‍රෝඩ වර්ග හතරක් ඉලා තියෙනවානේ. දැන් ඉලෙක්ට්‍රෝඩ වර්ග කතා කරොත් එimhe ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. ඊට පස්සේ ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ, වායු ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ඔය තමයි විෂය නිර්දේශ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. redox ඉලෙක්ට්‍රෝඩ, වායු ඉලෙක්ට්‍රෝඩ, ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ, ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ වර්ග හතරක් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මේ වගේ එකක්. දැන් අපි ඉගෙන ගත්තේ ලෝහයක්. එහි අයන අඩංගු ද්‍රාවණයේ ගිල්ලුවොත් එimhe අපි හිත කියනවා එක ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් කියලා. පළවෙනියෙන් දීලා තියෙනවා ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. අපි කතා කරමුකෝ සිංක් ඉලෙක්ට්‍රෝඩය. බලා ගන්නකෝ බෝඩ් එක. ඉලෙක්ට්‍රෝඩ වර්ග ගණනාවක් තියෙනවා. ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. ඒ ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධව තමයි දැන් අපි ඉගෙන ගන්න. බලා ගන්න. දැන් ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මේ වගේ එකක්. අපි දැන් කතා කරේ උදාහරණ වශයෙන් සිංක් ඉලෙක්ට්‍රෝඩය තමයි දැන් කතා කරන්න තියෙන්නේ. සිංක් ඉලෙක්ට්‍රෝඩය. සිංක් ඉලෙක්ට්‍රෝඩය. සිංක් ඉලෙක්ට්‍රෝඩය. සිංක් ඉලෙක්ට්‍රෝඩය කොහොමද පිළියෙල කරගන්නේ? මේමයි කරන්න තියෙන්නේ. සිංක් 2+ ද්‍රාවණයක් ගන්න. ඔය සිංක් 2+ ද්‍රාවණේ සිංක් ලෝහ තාඩුවක් ගිල්ලනවා. සිංක් ලෝහ තාඩුවක් ගිල්ලනවා. ඔන්න ඔය විදිහට තමයි සිංක් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්නේ. දැන් ඉස්කෝලේ ඔයාලා කිව්වොත් එimhe සිංක් ලෝහ ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්න කියලා. සිංක් 2+ ද්‍රාවණයක අපිට ඕන සිංක් සල්ෆේට් ගන්න පුළුවන්. ඔය වගේ මොකක් හරි ලවණයක් අරගෙන සිංක් 2+ ද්‍රාවණයක් පිළියෙල කරනවා. මේ ද්‍රාවණයක් පිළියෙල කරලා ඒකේ සිංක් තාඩුවක් ගිල්ලනවා. ඔන්න ඔය විදිහට තමයි සිංක් තාඩුව අපි නිර්මාණය කරගන්නේ. දැන් ඕකෙත් අර ආරම්භයේදී අපි අර මුලින් අවස්ථාවේ කතා කරා වගේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ඒක ප්‍රතික්‍රියාවක් තමයි ඔය සිංක් පරමාණු සිංක් 2+ අයන බවට පත් වෙනවා. අපි දන්නවා මෙතනදී ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා කියලා. ඊට පස්සේ ඔය එක ප්‍රතික්‍රියාව. ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ඔය සිංක් 2+ අයන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන නැවත සිංක් පරමාණු බවට පත් වෙනවා. ඉතින් පද්ධතිය ওই ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනවා. ওই ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනවා. යම් අවස්ථාවක් එනවා. ওই ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙන වේග සමාන වෙන. අනේ අවස්ථාව අපි හඳුන්වනවා ගතික සමතුලිත අවස්ථාවක් කියලා. අනේ අවස්ථාවේ ප්‍රතික්‍රියාව ලියුවොත් මෙන්න මේ වගේ. මේ දැන් ඉස්සලා සාකච්ඡා කරපු එක. ඔන්න ඔය වගේ අවස්ථාවක් එනවා. පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය සහ දෙවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය සමාන වෙනවා. ඕකෙත් අර වගේම තමයි. ඔය පළවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. එතන සමතුලිත අවස්ථාව සැලකුවොත් එහෙම සමතුලිත අවස්ථාවේදී ලෝහයේ මත ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් නිර්මාණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ටිකක් වැඩිපුර කියන්නේ ලෝහයට ලැබුණු ඉලෙක්ට්‍රෝන වලට වඩා ලෝහයෙන් පිටවෙච්ච ඉලෙක්ට්‍රෝන අඩුයි. ඒ අනුව
මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් නැත්නම් ඍණ ආරෝපණ ඉලෙක්ට්‍රෝන මදිමුකු ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් මේක මත තියෙනවා. ඊට අමතරව සිංක් 2+ අයන මේ තහඩුව වටා තියෙනවා. සිංක් 2+ අයන. මොකද ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි සිංක් 2+ ධන ආරෝපිතයි ඍණ ධන ආකර්ෂණය වෙනවා. යනෝ සිංක් 2+ අයන මෙන්න මේ තහඩුව ආසන්නයේ තියෙනවා. මෙන්න මේ විදිහට තහඩුව ආසන්නයේ තියෙනවා. දැන් අපි ආරම්භයේදී යන්නේ මෙන්න මේක ආරම්භක අවස්ථාව. ආරම්භක අවස්ථාවේදී මේක අසමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය. අසමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය. මෙන්න මේක ආරම්භක අවස්ථාව. අසමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය. මෙන්න මේක සමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය. සමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය. මොන ඔය විදිහට තමයි සිංක් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල වෙන්නේ. දැන් ඔකේ වැදගත්ම කතාව තමයි තව චුට්ටි කතාවක් කියන්න තියෙනවා. දැන් මම අර මුලින් කතා කරා ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. දැන් මේකෙත් ඔය වගේ ධන සහ ඍණ ආරෝපණ ස්තරයක් නිර්මාණය වෙලා තියෙනවා. වගේ ධන සහ ඍණ ආරෝපණ ස්තරයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයින්. ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධව ඉදිරියට ඉගෙන ගන්නවා. දැන් චුට්ටක් මේක කියන කතාව ඔලුවට දාගන්න. දැන් මේක ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඍණ ආරෝපිත ස්තරයක් වටා ධන ආරෝපිත ස්තරයක් පවතින. මෙන්න මේ වගේ. ධන ආරෝපිත ස්තරයක් පවතින. මං කිව්වා මෙතන විභවාන්තරයක් තියෙනවා කියලා. මේකට කිව්වා ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. ඉලෙක්ට්‍රෝඩ විභවය. ඔය ඉලෙක්ට්‍රෝඩ විභවය යම් යම් සාධක මත වෙනස් වෙනවා. සාධක මත වෙනස් වෙනවා. එකක් තමයි දැන් උෂ්ණත්වය වෙනස් වුණොත් එහෙම. උෂ්ණත්වය වෙනස් වුණොත් සමතුලිතතාවය ඉගෙනගෙන තියෙන ළමයි මේක සාමාන්‍ය සංකල්පයක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වය. අංක 1 උෂ්ණත්වය. ඉලෙක්ට්‍රෝඩ විභවය රඳා පවතින උෂ්ණත්වය. මෙතන විභවාන්තරය සාමාන්‍ය අපි හිතමුකෝ ඔතන විභවාන්තරය වෝල්ට් 3යි කියලා. උෂ්ණත්වය වෙනස් කරපු ගමන් ওই දෙකේ විභවාන්තරය සම වෝල්ට් වලින් විභවාන්තරයම ඉන්නේ. සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. වෝල්ට් 3 උෂ්ණත්වය අඩු කරොත් එහෙම සාමාන්‍යයෙන් වෝල්ට් 4ක් විතර ඕගෙනවා. ඒ විදිහට තමයි මේ ඉලෙක්ට්‍රෝඩය නිර්මාණය වෙන්නේ. ඒතර උෂ්ණත්වය මත ඔය ඉලෙක්ට්‍රෝඩ විභවය කියන එක වෙනස් වෙනවා උෂ්ණත්වය. ඊළඟට තමයි මේ ද්‍රාවණයේ සිංක් 2+ සාන්ද්‍රණය. ද්‍රාවණයේ සාන්ද්‍රණය. මේ ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධව ටිකක් තේරෙනවා මදි ඇති. මොකද ඉස්සරහට ඕක සංකීර්ණව අපි ඉගෙන ගන්නවා. ද්‍රාවණයේ සාන්ද්‍රණය මතත් ඉලෙක්ට්‍රෝඩ විභවය වෙනස් වෙනවා. ඒ අනුව දැන් අපිට හැම වෙලෙම අපිට ඉදිරියට ඔයාලට තේරෙනවා ඉලෙක්ට්‍රෝඩ විභවය ඉදිරියට විද්‍යුත් රසායනික කෝෂ දැන් හිමයි. වැදගත්ම කතාව තමයි අපි මේ ඉගෙන ගන්න බැටරියක භාගයක්. භාගයක් ඉගෙනගෙන කවදාවත් බැටරිය පිළිබඳව දැනුමක් ලබා ගන්න බෑ. බැටරිය පිළිබඳව දැනුමක් ලබා ගන්න ඕන නම් බැටරිය සම්පූර්ණ ඉගෙන ගන්න ඕන. සමහර ඉලෙක්ට්‍රෝඩ වල කොටස් තියෙනවා. ඇයි මේක කරන්නේ? මොකටද මේක කියලා ළමයාට තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධ මේක සම්පූර්ණ කොටස අධ්‍යයනය කරපුවාම තමයි මේක සම්පූර්ණ දැනුම එන්නේ. ඇයි මේ ඉලෙක්ට්‍රෝඩ විභවය ගත්තේ කියලා. දැනට මේ මං කියන කතාව ඔලුවට දාගන්න. ඌවට මේ කිලුවන් දිතා යන්න එපා. එතකොට උෂ්ණත්වයේ මතත් මේ ඉලෙක්ට්‍රෝඩ විභවය වෙනස් වෙනවා. එකක් තමයි මේ ද්‍රාවණයේ සිංක් 2+ සාන්ද්‍රණය මත. අපිට ඉලෙක්ට්‍රෝඩ විභවය සඳහා නියත අගයක් ලබා ගන්න ඕනේ. අන්න ඒ හේතුව නිසා අපි මේ ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරද්දී ද්‍රාවණයේ 1 mol dm3 සිංක් 2+ ද්‍රාවණයක් තමයි භාවිතා කරන්නේ. උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25 ලෙස තමා ගන්න. ඔන්න ඔය තත්ත්වය අර්ථයේ නිර්මාණය කරොත් ඉලෙක්ට්‍රෝඩය අපි කියනවා සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය කියලා. සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය. සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය ලෙස හඳුන්වනවා. හරි. මුලින්ම යන් සිංක් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ සිංක් 2+ ද්‍රාවණයක සිංක් ලෝහය ගිල්ලපුවාම
මේක සිංක් ඉලෙක්ට්‍රෝඩය. ගිල්ලුවාට පස්සේ ටික වෙලාවක් යද්දී මේක අසමතුලිතයි මේ අර මම මුලින් ලියපු මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙලා. ඉලෙක්ට්‍රෝඩය සමතුලිත වෙනවා. ඉලෙක්ට්‍රෝඩය සමතුලිත වෙනවා. ඉලෙක්ට්‍රෝඩය සමතුලිත වෙලා සමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය එනවා. මම කිව්වා මෙතන විභවාන්තරයක් තියෙනවා ඒක ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. ඔය ඉලෙක්ට්‍රෝඩ විභවයේ යම් යම් තත්ත්ව මත වෙනස් වෙනවා. එකක් තමයි උෂ්ණත්වය. අනිත් එක ද්‍රාවණීය සාන්ද්‍රණය. ওই දෙක මත වෙනස් වෙනවා. අපිට අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝඩ විභවයේ නියතගයක පවත්වා ගන්න. සෑම ස්තන් අපි යම් ස්ථානයක පිළියෙල කරොත් එතනදී අපිට ඕනේ ඉලෙක්ට්‍රෝඩ විභවය සඳහා නියතගයක් ගන්න. එතකොට ඉලෙක්ට්‍රෝඩ විභවය රඳා පවතින සාධක දෙකක් තියෙනවා. ලෝහ යන ඉලෙක්ට්‍රෝඩ එකක් තමයි උෂ්ණත්වය. අනිත් එක තමයි ද්‍රාවණීය සාන්ද්‍රණය. අපි ඉඳ සම්මුතියක් ලෙස ගන්නවා 1 mol dm ඍතුන Sig2+ ද්‍රාවණයක් සහ සෙල්සියස් අංශක 25 දී මේක පිළියෙල කරනවා. ඒ අනුව අපි නිර්මාණය කර ගන්නවා නියත ඉලෙක්ට්‍රෝඩ විභවයක් තියෙන යම් ඉලෙක්ට්‍රෝඩ විභවයේ නියතගයක් තියෙන සිංක් ඉලෙක්ට්‍රෝඩ. සිංක් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කර ගන්නවා. එතකොට ඒක ඉලෙක්ට්‍රෝඩ විභවයේ නියතයි. දැන් මේක සාන්ද්‍රණය වෙනස් වුණ ගමන් වෙන ඉලෙක්ට්‍රෝඩ විභවයක් එන්නේ. අපිට හැම වෙලේම ඉලෙක්ට්‍රෝඩ විභවයේ නියතගයක පවත්වා ගන්න ඕනේ. ඇයි කියලා. ඉස්සරහට ඔයාලට තේරෙනවා මේක ඇයි මෙහෙම ඉලෙක්ට්‍රෝඩ විභවයේ නියතගයක පවත්වා ගන්න කියලා. එතකොට දැන් ඔහොම සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයේදී සහ ද්‍රාවණීය සාන්ද්‍ර 1 mol dm තුන අවස්ථාවේදී අපි කියන එක සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය කියලා. සම්මත දැන් මේක නම් සම්මත සමතුලිත සිංක් ඉලෙක්ට්‍රෝඩය. මේක. අන්න ඒ විදිහට සම්මත ඉලෙක්ට්‍රෝඩය කියන්නේ ඒක. හරි. නෝට් එක ගන්නු. හරි. පිටුවංක 4 බලාගමුකෝ. සිංක් ඉලෙක්ට්‍රෝඩය සහ සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය. ලෝහ තහඩුවක් හෝ කූරක් සිංක් ලවණයක ජලීය ද්‍රාවණයේ ගිල්වීමෙන් ලෝහයන් ඉලෙක්ට්‍රෝඩයක් සාදාගත හැකියි. මේ විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රය සහ උෂ්ණත්වය මත විද්‍යුත් විභවය. ඉලෙක්ට්‍රෝඩ විභවය කියන කතාව විද්‍යුත් විභවය කියන්නේ විද්‍යුත් විභවයේ රඳා පවතින බැවින් සම්මත තත්ත්ව හඳුන්වා දී ඇත. අපිට ඉලෙක්ට්‍රෝඩ විභවය සඳහා නියතගයක් ලබා ගන්න ඕනේ. අනේ ඒ හින්දා තමයි සම්මත තත්ත්වයට තේ මේ ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්නේ. ඒ අනුව ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය 1 mol dm 3යි සම්මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. මේ අනුව උෂ්ණත්වය සෙල්සියස් 25 දී විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය Sig2+ විද්‍යුත් විච්ඡේදයේ Sig2+ අයන සාන්ද්‍රණය 1 mol dm 3 ද්‍රාවණයක සිංක් ලෝහයේ ගිල්වීමෙන් සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය සාදාගත හැකියි. හරි. දැන් උතන පළවෙනි මේ ඔය දීලා තියෙන දෙක නම් කරගන්නකො සිංක් සහ Sig2+ කියලා. නෑ යටින් ලියා ගන්න අසමතුලිත ඉලෙක්ට්‍රෝඩය කියලා. අසමතුලිත ඉලෙක්ට්‍රෝඩය. හරි. ඊළඟට මේක අද ගන්නකො. වෙලාව මදි වෙනවා නම් වීඩියෝ එක කට් කරලා මේක මේ ලියා ගන්න. දෙක මැද ගන්න. හරි. දෙක මැද ගන්න. ඊට පස්සේ මේ ඔය සමතුලිතය දීලා දෙනවා. ඊට පස්සේ මේ ඔය ඉඩ තියෙන තැන ලියා ගන්නකො මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කියලා මේක ලියා ගන්න. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව කියලා මේ දෙවෙනි ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඔය ප්‍රතික්‍රියා දෙක තමයි ඔක සිද්ධ වෙන්නේ. මෙතන ඔක්සිකරණයක් සිද්ධ නේද ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කියනවා. මෙතන ඔක්සිහරණයක්. ඔක්සිකරණ අංගය වෙනස් වෙනවා. එන ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඔක්සිහරණයක්. කතාව පැහැදිලිනේ? කතාව පැහැදිලි හරි. හරි. දැන් මේ
ඔය ලෝහ ඕනෑම ඉලෙක්ට්‍රෝඩයක් දැන් මම මෙතන කිව්වා මේ ඉලෙක්ට්‍රෝඩේ මම සිංක් ඉලෙක්ට්‍රෝඩේ කියලා නම් කරා. සම්මුතියක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයක් තියෙන ඉලෙක්ට්‍රෝඩයක් නම් කරන. දැන් ලෝහයන් ඉලෙක්ට්‍රෝඩයක න එක එක ආකාරයක්. දැන් ඊළඟට තියෙනවා ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩයක වෙන ආකාරයක් ඉලෙක්ට්‍රෝඩේ නම් කරන විදිහක් තියෙනවා. දැන් ලෝහයන් ඉලෙක්ට්‍රෝඩයක් නම් කරද්දී මේක මකනවා මෙන්න මේ විදිහට තමයි නම් කරන්නේ. පළවෙනියෙන්ම ලෝහය නම් කරනවා. සිංක් ඉලෙක්ට්‍රෝඩය ගේමු. ලෝහය නම් කරනවා ඝනය කියලා දානවා. ඊට පස්සේ පොඩි ඉරක් ගහනවා. මෙන්න මේ වගේ ඉරක් ගහනවා. ඉරක් ගහලා ද්‍රාවණයේ තියෙන කැටායනය ලියනවා. ඇක්වස්. ඔන්න ඔයාලට පුළුවන් එතන කැටායනයේ සාන්ද්‍රණය ලියන්න. සාන්ද්‍රණයත් ලියන්න. මෙච්චර සාන්ද්‍රණය. ඔන්න ඔය විදිහට තමයි සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ. ජාත්‍යන්තරව මේව තමයි ඉලෙක්ට්‍රෝඩයට නම තියෙන්නේ. පළවෙනිම ලෝහය නම් කරා ඊළඟට ද්‍රාවණයේ තියෙන කැටායනය නම් කරා. මේක ලියා ගන්න සම්මත ආකාරයට කියලා ඔක ලියා ගන්න. ඔය ඉලෙක්ට්‍රෝඩ අපි එකතු කරලා බැටරි නිර්මාණය කරනවා විද්‍යුත් රසායනික කෝෂ කොටසෙදී. විද්‍යුත් රසායනික කෝෂ කොටසෙදී. හරි. ඊළඟට මොකද්ද තියෙන්නේ? කියවන්න බලන්න. මොන ඉලෙක්ට්‍රෝඩද තියෙන්නේ? සිංක් ඉලෙක්ට්‍රෝඩ හරි. අලුත් ඉලෙක්ට්‍රෝඩයක් දීලා තියෙනවා මොකද්ද? ලෝහන ඉලෙක්ට්‍රෝඩයයි ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් අරගෙන කිව්වේ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. දැන් මේකේ ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. දැන් මේ අර කතාව වෙනවා මේකේ තියෙන ලෝහයක් සහ ඒකේ ලවණකින් තමයි මේ ඉලෙක්ට්‍රෝඩ නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට ඉගෙන ගන්න ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔය මේ එහා පැත්ත පිටුව පෙරලන්න සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩ ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට තමයි කැලමල් ඉලෙක්ට්‍රෝඩ. ඔය ඉලෙක්ට්‍රෝඩ දෙක තමයි සිලබස් එකේ තියෙන්නේ ලෝහ අද්‍රාව්‍ය ලවණ පිළිබඳව ඉගෙන ගන්න. දැන් අපි කැලමල් ඉලෙක්ට්‍රෝඩේ පළවෙනියෙන්ම පිළියෙල කරගන්න ආකාරය පිළිබඳව බලමුකෝ. දැන් අපි ලෝහයන් ඉලෙක්ට්‍රෝඩේ පිළියෙල කරගත්තා. ටිකක් සංකීර්ණයි. මේකේ අර විදුලි විභවය නිර්මාණය වන ආකාරය පිළිබඳව අධ්‍යයනයක් නැහැ. හරි බලමු කිමින් සැරේ. පළවෙනිම කරන්නේ මෙහෙම. අපි හිතමුකෝ මේ වගේ මේ පොඩි මේ වීදුරු නලයක් ගන්නවා. මෙන්න මේ වගේ වීදුරු නලයක් ගන්නවා. සාමාන්‍යයෙන් ඔය දැන් ඔයාලගේ රිසෝස් බුක් එකේ දීලා තියෙන වීදුරු එයාලා අරන් ඒක දාලා තියෙන පින්තූරේ නම් මෙතන කට පොඩ්ඩක් ආසන්නෙද්දි පොඩි කරලා මෙහෙම කටක් තියෙනවා. කොහොම තියෙනවා පොඩි කටක් සිදුරක් තියෙනවා. මේක වීදුරු නලය. බලා ගන්න. වීදුරු නලය. මේ වීදුරු නලයේ මෙතන තියෙනවනේ සිදුරක්. මේ සිදුර අපි කියනවා ද්‍රව සංදිය කියලා. ද්‍රව සංදිය කියලා හඳුන්වනවා. මේ ද්‍රව සංදිය සාමාන්‍යයෙන් අපි නිර්මාණය කරගන්නේ එක්ක මැටි වලින් නිර්මාණය කරගන්නවා. එහෙම නැත්නම් ওই වීදුරු කෙඳි දානවා. නැත්නම් මේ ක්වාට්ස් කියලා තව වර්ගයක් තියෙනවා. වයික වගේ ඒත් වීදුරු වගේ જાතියක් වයික. ඔන්න ඔය දෙකිනුත් මේ කැලල පුරව ගන්න පුළුවන්. මේ කැලල පුරව ගන්නවා සම්පූර්ණයෙන්. මේකයි පුරව ගන්න කියලා මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරපුවාම තමයි සම්පූර්ණයෙන්ම ළමයාට තේරෙන්නේ. දැන් මේ අපි ඉගෙන ගන්නේ බැටරි එක භාගයක්. හැම වෙලේම මේක ඔළුවේ තියාගන්න. දැන් මේ කොටස් කොයි වෙලේද අත්‍යවශ්‍ය වෙන්නේ කියලා මේ දෙකක් මේකක් සහ තව ඉලෙක්ට්‍රෝඩ එකතු කරපුවාම ඔයාලට සම්පූර්ණ අවබෝධයක් හම්බෙනවා. පළවෙනි අපි ඉගෙන ගන්නේ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩ. නම ලියන්න බැරුණානේ. සිල්වර් ක්ලෝරයිඩ් ලෝහයයි එහි ලවණිකුයි තමයි තියෙන්නේ. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩ බලාගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ ද්‍රාවණය සම්පූර්ණයෙන්ම සංතෘප්ත KCl වලින් පුරව ගන්නවා. මොනවාගෙන්ද? සංතෘප්ත KCl වලින්.
සංතෘප්ත කේසීය. සංතෘප්ත කේසීය. දැන් ළමයිට ප්‍රශ්නයක් ඇති මොකද්ද සංතෘප්ත කියන්නේ කියලා. සංතෘප්ත කේසීය. ඔය සංතෘප්ත KCl ද්‍රාවණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මේ ඉලෙක්ට්‍රෝඩේ පිළියෙල කරගන්න ආකාරය තමයි අපි ඉගෙන ගන්න. සංතෘප්ත KCl ද්‍රාවණයක් කියන්නේ දැන්ඩක අපි යම් ද්‍රාවණයක KCl ද්‍රාවණයක්ම ගමු. මේ KCl ද්‍රාවණයේ දැන් ජලීය ද්‍රාවණයේ KCl දිය කරනවා. KCl උපරිම දිය කරලා තියෙනවා නම් අන්න අපි කියනවා ඒක KCl වලින් සංතෘප්ත ද්‍රාවණයක් කියලා. දැන් මීට වඩා මේකේ දැන් අපි KCl කැටනේ සාමාන්‍යයෙන් දාන්නේ. KCl කැට දාපු ගමන් මේකේ මේ පතුලේ අවක්ෂේප වෙනවා. මීට වඩා මේ ද්‍රාවණයේ KCl දිය වෙන්න බෑ. තේරුණාද? මීට වඩා KCl දිය වෙන්න බෑ. මේක අපි තෝරගන්නේ අන්න ඒ වගේ ද්‍රාවණයක්. ඕකේ ඇත්තටම ප්‍රායෝගිකව අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ KCl කැට පතුලේ දැම්පත් වෙලා තියෙනවා. මොකද මේ KCl කැට දිය වෙන්නේ නැහැ. ඔය KCl කැට පතුලේ දැම්පත් වෙලා තියෙනවා. දැන් අපි මේ ඉලෙක්ට්‍රෝඩේ පිළියෙල කරගෙන යන්නේ හිමින්සරේ. ඊට පස්සේ අපි ඕකේ කිල්ලනවා මේකේ කිල්ලනවා AG කම්බියක් සිල්ව කම්බියක් මේ සිල්ව කම්බිය සම්පූර්ණයෙන්ම ආලේපනය කරලා තියෙන්නේ සිල්ව කම්බිය ආලේපනය කරලා තියෙනවා AgCl වලින් සිල්ව ක්ලෝරයිඩ් වලින් ආලේපනය කරලාද සිල්ව කම්බියක් ගිල්ලලා මෙතන ඇබයක් ගහනවා පොඩි ඇබයක් ගහනවා මෙන්න මේකට තමයි අපි කියන්නේ සිල්ව ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය කියලා සිල්ව ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය මේ ආකාරයට අපිට පිළියෙල කරගන්න පුළුවන්. ඔය ඉලෙක්ට්‍රෝඩේ අඳින්න ළමයිට නෑ රිසෝස් බුක් එකේ රිසෝස් බුක් එකේ දීලා තියෙන පින්තූරේ මම දීලා තියෙනවා. හරි ඒක හිමිසරේ නම් කරගමු. ගන්නකො ටියුට් එක අතට. හරි. බලන්න මේ කම්බිය දීලා තියෙනවා අපිට AG කම්බිය නැත්නම් සිල්ව කම්බිය කියලා ඒ කම්බිය නම් කරගන්නකො ඊට උඩින් මීතලයක් දීලා තියෙනවා. සිල්ව කම්බිය කියලා සිල්ව කම්බිය. හරි. ඊට පස්සේ ලියාගන්න ඔය මේ ඊළඟට ඊට යටින් තියෙන ඊතලේ සිල්ව කම්බිය මත ආලේපිත සිල්ව ක්ලෝරයිඩ් ලවණය සිල්ව කම්බිය මත ආලේපිත සිල්ව ක්ලෝරයිඩ් ලවණය ඊළඟට ද්‍රාවණයට ඊතලයේ ගහලා තියෙනවා ලියන්න संतृप्त KCl द्रावणය संतृप्त KCl द्रावणය ඊළඟට යට මේක ලියා ගන්න ද්‍රව සංදිය ඔය තමයි ඔය ඉලෙක්ට්‍රෝඩය අර ඉලෙක්ට්‍රෝඩය වල ටිකක් සංකීර්ණයි ලෝහ යන ඉලෙක්ට්‍රෝඩය වල ටිකක් සංකීර්ණයි හරි ද්‍රව සංදිය සාමාන්‍ය නිර්මාණ වෙලා තියෙන වරන් ඇතුළේ දාකට එක්ක මැටි භාවිතා කරන්න පුළුවන් එහෙම නැත්නම් උතන්ට වීදුරු කෙඳි වගේ අර සිදුරේ මං කියවේ මුලින් සිදුරේ ඔය මැටි වගේ එකක් අලවලා තියෙන්නේ මැටි වීදුරු කෙඳි ක්වාට්ස් වයික වගේ දේවල් වලින් ඕක පුරව ගන්න පුළුවන් ඔය යට කෑල්ල මොකද අර උඩ යටට බහින්නේ නැහනේ KCl ද්‍රාවණේ හරි කොහොම තමයි ඉලෙක්ට්‍රෝඩේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝඩේ දැන් අර කලින් එකේ වගේ ඉලෙක්ට්‍රෝඩේ ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා අපි බලමුකෝ මේ ඔක්සි කරන ප්‍රතික්‍රියාව අරගෙන සිංක් 2+ උනානේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේදී දැන් මේකේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මෙන්න මේක ඔය AG ලෝහය Cl- අයනත් එක්ක එකතු වෙලා Cl- අයන දැන් KCl ද්‍රාවණයේ Cl- අයන තියෙනවනේ ඔය Cl- අයනත් එක්ක පත් වෙනවා AgCl ලවණය සහ ඉලෙක්ට්‍රෝන හදනවා ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඊට පස්සේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සැලකුවොත් ඔකේම අනිත් පැත්ත AgCl ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන Ag ලෝහය සහ Cl- අයන බවට පත් වෙනවා ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙක විවිධ ශීඝ්‍රතා වලින් සිද්ධ වෙනවා අපි ඔය ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරාට පස්සේ යම් අවස්ථාවක් එනවා මේ ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතා සමාන වෙන. අන්න අපි හඳුන්වනවා. අන්න එතන එක සමතුලිත අවස්ථාවක් කියලා. එතන මට සමතුලිත අවස්ථාව ලියුවාගේ මේ විදිහට. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව තමයි සමතුලිතය අපි ලියන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව ලෙස. මෙන්න මේක සමතුලිත ප්‍රතික්‍රියාව. නැගේ සමතුලිත ප්‍රතික්‍රියාවක් නිර්මාණය වෙනවා. දැන් පද්ධතිය සමතුලිතයි.
අපි කරේ මේ ඉලෙක්ට්‍රෝඩේ පිළියෙල කරගත්තා. දැන් කලින් ලෝහයන් ඉලෙක්ට්‍රෝඩ වගේ මේකෙත් ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා. ওই ප්‍රතික්‍රියා සිදු වෙන ස්ථාන අර කලින් වගේ ඉලෙක්ට්‍රෝන කොහොමද පිළියෙල වෙන ආකාරය පිළිබඳ අධ්‍යයනයක් කරන්න සිලබස් එකේ නැහැ. මෙන්න මේ දෙක අවබෝධ කරගත්තා නම් හරි මේ ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනවා. යම් අවස්ථාවක මේ ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතාව සමාන වෙනවා. අන්න ඒ අවස්ථාව අපි කියනවා සමතුලිත අවස්ථාව කියලා. සමතුලිත අවස්ථාව කියලා හඳුන්වනවා. හරි. පැත්තකින් මෙන්න මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ඉඳ තියෙන තැනක ලියා ගන්න ඉඩ තියෙනවා ටියුට් එකේ ගොඩක් තැන්වල. ඔය දැන් මේ උඩ අපි පින්තූරය ඇඳපු තැනට එහා පැත්තෙන් හෝ ඔයාලා සුදුසු තැනක් තෝරාගෙන මේ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්නකො. සුදුසු තැනක් තෝරාගෙන ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ හරි ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ කතාව පැහැදිලි සරල කතාවක් හරි ඊට පස්සේ අර යටින් දීලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියන තැන ඉස්සරහින් ඉලක්ක ගහලා තියෙනවා. අන්නේ ඉස්තැනේ මෙන්න මේක ලියා ගන්නකො සමතුලිත ප්‍රතික්‍රියාව. ඔය ඉලෙක්ට්‍රෝඩයක් යම් සමතුලිත අවස්ථාවකටපත් වෙනවා. සමතුලිත ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියලා ඒ ස්ථානයේ මෙන්න මේක ඉදිරි ඉස්තැනේ. මෙන්න මේක ලියා ගන්න. මේ දීලා තියෙන එක වතන පේනවනේ. ඕකේ හවුලන්නේ හරි. හරි. ඕකේ ඊට පස්සේ සම්මත ආකාරයට දැන් මේ ඔය ඉලෙක්ට්‍රෝඩ උනත් සම්මත ආකාරයට දක්වන විදිහක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ආකාරයට දක්වන විදිහක් තියෙනවා. දැන් මෙහෙම දක්වන්නේ. දැන් මම කියන්නේ අපි දැන් ඔය සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයට ජාත්‍යන්තරව පිළිගත් ඉලෙක්ට්‍රෝඩේ නම් කරන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි පළවෙනියෙන්ම සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ Ag කම්බිය දෙනවා මේක නම් කරනවා. ඊට පස්සේ AgCl පොඩි ඉරක් ගහගත්ත AgCl ලවණය නම් කරගත්තා. ඊළඟට පොඩි ඉරක් ගහගත්ත Cl H+ කියලා ලියුවා. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝඩේ නම් කරගන්නේ. හරිනේ කතාවනේ. හරිනේ ඕකේ හරි. ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝඩේ නම් කරගන්නේ. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. ඒ කියන්නේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මේක ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධව තව අපි අධ්‍යයනය කරේ නැහැ. හැබැයි මේ දැන් නෝට් එක දීගෙන යද්දී නෝට් එකේ පිළිවෙලක් තියෙන්න eBay. දැනට ඔයාලා ලියා ගන්න ඕක ධන 0.22 වෝල්ට් කියලා. ඉදිරියට එහා පිටුවල තියෙනවා ඉලෙක්ට්‍රෝඩ විභවය. ඒක අධ්‍යයනය කරපුවාම ඔය එන කතාව තේරෙනවා. ධන 0.22 වෝල්ට් කියලා ලියා ගන්න. 0.22 වෝල්ට්. ධන 0.22 වෝල්ට්. හරි. ඊළඟට ගන්නකො කැලමල් ඉලෙක්ට්‍රෝඩය. අපිට දෙවණියට ඉගෙන ගන්න තියෙන ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩය. කැලමල් ඉලෙක්ට්‍රෝඩය. කැලමල් ඉලෙක්ට්‍රෝඩය. number 2. ඒක ටිකක් සංකීර්ණයි. කැලමල් ඉලෙක්ට්‍රෝඩය. ඔයාලා රිසෝස් බුක් එකේ තියෙන එකමයි දීලා තියෙන්නේ. කැලමල් ඉලෙක්ට්‍රෝඩය. ඔය ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්නේ මෙහෙම බලා ගන්න. මේ වගේ පොඩි මේ වීදුරු නලයක් තියෙනවා මෙහෙම මෙන්න මේ වගේ තියෙන්නේ. දැන් වීදුරු නලයක් මේක. යට මෙහෙම රවුම් නලයක්. යට රවුම් නලයක්. මේ නලයේ පතුලේ තියෙනවා ද්‍රව රසදිය. ද්‍රව රසදිය. Hg ලික්විඩ් එක. මේ ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට එක මත තියෙනවා කැලමල් පාප්පය කියලා හඳුන්වනවා අපි. කැලමල් පාප්පය. මේ පැත්තේ නම් කරන්නම්. කැලමල් පාප්පය කියනවා.
කැලමල් පාප්පය. එහෙම නැත්නම් Hg2Cl2 ඔක තමයි ලවණය. මේක ලෝහය, Hg කියන්නේ ලික්විඩ් කියන්නේ ලෝහය. මේක ලවණය. Hg2Cl2. ඊට පස්සේ මේ ද්‍රාවණය සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා. ද්‍රාවණය සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා. දෙමුකෝ. සංතෘප්ත KCl ද්‍රාවණයකින්. සංතෘප්ත KCl ද්‍රාවණයක් කියන එක දන්නවා කලින් කිය තිබ්බනේ. සංතෘප්ත KCl ද්‍රාවණයකින්. KCl ද්‍රාවණයකින්. මෙතන සාමාන්‍යයෙන් පුළුන් ඇබයක් වගේ එකක් මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ඔන්න ඔහොම තියෙනවා. ඔක තමයි මේ ඉලෙක්ට්‍රෝඩේ මේකේ සම්පූර්ණ මේකේ ගිල්ලලා තියෙනවා ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩයක්. ප්ලැටිනම් තහඩුවක්. ප්ලැටිනම් කූරක් ගිල්ලලා තියෙනවා මේකේ. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝඩ් නේ ප්ලැටිනම් කූරක්. පොඩි වෙලා තියෙනවා. ඔව් මෙන්න මේ විදිහට මේක ගිල්ලලා තියෙනවා ප්ලැටිනම් කූරක්. කරවුලක් කියන්නේ. ඕකේ. ඔන්න විදිහට ප්ලැටිනම් කූරක් ගිල්ලලා තියෙනවා. ඊට පස්සේ මේක ඇබේකින් වහලා තියෙනවා. ඔන්න ඕක තමයි අපි හඳුන්වන්නේ මේ කැලමල් ඉලෙක්ට්‍රෝඩය කියලා. කැලමල් ඉලෙක්ට්‍රෝඩය. හරි. ඔය විදිහට තමයි කැලමල් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්නේ. ඒතර මේ දැන් මම කියන්නේ බැටරියක් නිර්මාණය වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝඩය සහ තව ඉලෙක්ට්‍රෝඩයකින් කියලා. ওই දෙක සම්බන්ධ කරන්නේ මේ ප්ලැටිනම් කූරේ. ඒ ඉලෙක්ට්‍රෝඩය සහ අනික් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කරා. මේක තියෙන්නේ මේ ද්‍රාවණයෙන් සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. ඒවා ඉදිරියේදී ඉගෙන ගමු. දැනට ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධව ඉගෙන ගමු. ඉලෙක්ට්‍රෝඩය කියන්නේ මේක පිළියෙල කරන්නේ මේ විදිහට කියලා. හරි. ඔයාලගේ නෝට් එක ගන්න ඕක ඇඳලා දීලා තියෙනවා. මෙතන චූටි ඉරක් ගහලා තිනවා මෙතෙන්ට ලම් කරන්න මේකට කියන්නේ වෙන්කරණය කියලා. වෙන්කරණය චූටි ඉරක් ගහලා තියෙනවා. හරි. ඒක රුඩින් දීලා තිනවා ඉරක්. ඒක නිකන් ගහගන්න දෙවන අර්ධකෝෂය සමග සම්බන්ධ වෙයි. තේරෙන්නේ නැහැ ඉතින් ඕක. මොකද ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරපුවාම තමයි ඕකේ සම්පූර්ණ වැටහීම ළමයිට එන්නේ. දෙවන අර්ධකෝෂය සමග සම්බන්ධය කියලා ලියා ගන්න. දෙවන අර්ධකෝෂය සමග සම්බන්ධය. එයා පැත්තේ ද්‍රාවණයේ ඊතලයක් ගහලා තියෙනවා. ලියා ගන්න සංතෘප්ත KCl ද්‍රාවණය කියලා. සංතෘප්ත KCl ද්‍රාවණය. සංතෘප්ත KCl ද්‍රාවණය. संतृप्त KCl ද්‍රාවණය. संतृप्त KCl ද්‍රාවණය. දැන් මේමයි මේ ඊළඟට මේ කූරට ඊතලයේ ගහලා තිනවා ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩය. බලන්න යටි. ප්ලැටිනම් තහඩුව ප්ලැටිනම් කූර කියලා ලියා ගන්න. ඉලෙක්ට්‍රෝන ප්ලැටිනම් කූර කියලා ලියා ගන්න. ප්ලැටිනම් කූර. මේක කැලමල් ඉලෙක්ට්‍රෝඩය තුල ප්ලැටිනම් කූරක් තියෙනවා. ඊට පස්සේ ඔය යටම තියෙන්නේ ද්‍රව රසදිය. යටම තියෙන්නේ ද්‍රව රසදිය Hg ලික්විඩ් එක. ඊට පස්සේ රසදියට උඩින් මේ පැත්තෙන් ඉතලයක් ගහලා තියෙනවා කැලමල් පාප්පය. එහෙම නැත්නම් Hg2Cl2. කැලමල් පාප්පය. එහෙම නැත්නම් Hg2Cl2. මෙහෙමයි ළමයි ඔක මේ ඔය ඉලෙක්ට්‍රෝඩ ඔයාලා තනියෙන් මේ ඉලෙක්ට්‍රෝඩය ඇඳීමේ හැකියාව ඔයාලගේ පේපර් වල අහනවා. මේ ඉලෙක්ට්‍රෝඩය තනියෙන් ළමයිට ඇඳ ගන්න හැකි වෙන්න ඕන. මේක ඇඳලා ප්‍රැක්ටිස් කරන්න මේ ඉලෙක්ට්‍රෝඩය අඳින හැටි. හරි. මේ ඉලෙක්ට්‍රෝඩෙත් අර වගේ ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා. අපි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සැලකුවොත් එහෙම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙන මේක දෙකක් Hg ලික්විඩ් Cl- අයන දෙකක් එක්ක Cl- අයන තියෙනවා. මෙතන KCl ද්‍රාවණයක් නේ තියෙන්නේ. ඔන්න ඔය ප්‍රතික්‍රියා Hg2Cl2 බවට පත් වෙනවා. ධන දෙකයි ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවකුත් සිද්ධ වෙනවා. Hg2Cl2 නැවත ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන Hg ලික්විඩ් එක සහ 2Cl- aqueous බවට පත් වෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙක ඔය ඉලෙක්ට්‍රෝඩයේ සිද්ධ වෙනවා. ඔක ලියා ගන්න පැත්තකින්. ඔය ඉඩ දීලා නැහැ පැත්තකින් ලියා ගන්න. ඔක්සිකරණ ප්‍රතික්‍රියා මේක මේ ඉලෙක්ට්‍රෝඩය තුල සිද්ධ වෙනවා.
අර කලින් ඉලෙක්ට්‍රෝඩ වල වගේ සිංක් ඉලෙක්ට්‍රෝඩ වගේ මේ ප්‍රතික්‍රියා දෙක ඔය ඉලෙක්ට්‍රෝඩය තුල සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝඩය තුල සිද්ධ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝඩ ඇඳීමේ හැකියාව ළමයින්ගෙන් ටෙස්ට් කරනවා. ඔයාලට මේක තනියෙන් ඇද ගන්න පුළුවන් වෙන්න ඕනේ. කැලමල් ඉලෙක්ට්‍රෝඩය කියපු ගමන් ඇද ගැනීමේ හැකියාව පවතින්න ඕනේ. අඳිනවා කියන්නේ මේ රූපය අඳින එක නෙමෙයි නම් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ඒක චිත්‍රයක් වෙනවනේ. චිත්‍රයක් නෙමෙයි මේක රූපයක්. නම් කරන ලද රූපයක් අඳින්න ඕනේ. හරි. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය මෙන්න මේක. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය යම් අවස්ථාවක ওই ප්‍රතික්‍රියා දෙක සමතුලිත වෙනවා. මෙන්න මේක තමයි ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය මෙන්න මේක. ඒකත් ලියා ගන්න. මේක මතන පෙනෙන්නේ නැහැ, පෙනුන්නේ නැහැ උඩ එක. බලමු. දෙකක් Hg liquid ධන ටිකක් Cl aqueous Hg to Cl2 දැන් පේනවා ධන දෙකක් කී ඊළඟ එකත් නෑ චුට්ටක් මෙතන ධන Cl aqueous හරිනේ මෙතන ධන Cl aqueous මේක නම් පේනවා හරි කොච්චරයි මේක හරි ඒක පේනවා හරිනේ හරි එතකොට අපි මේ ඔය ඉලෙක්ට්‍රෝඩ සමතුලිතය ලියාගත්තා ඊළඟට දැන් මේ ඉලෙක්ට්‍රෝඩය මම කැලමල් ඉලෙක්ට්‍රෝඩ කිව්වට ඔක ජාත්‍යන්තර ඔය ඉලෙක්ට්‍රෝඩය නම් කරන ආකාරයක් තියෙනවා කැලමල් ඉලෙක්ට්‍රෝඩය ඉලෙක්ට්‍රෝඩ IUPAC නාමකරණය කියලා කොටසදී ඔක වැදගත් වෙනවා දැනට ඔය ඉලෙක්ට්‍රෝඩය තනියෙන් නම් කරන ඉගෙන ගන්නකො ඊට පස්සේ බැටරියක් නම් කරන්න දෙනවා තනියෙන් විද්‍යුත් රසායනික කෝෂයක් සාමාන්‍ය ඔය ඉලෙක්ට්‍රෝඩය නම් කරද්දී දානවා ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙනවා ඉරක් ගැහුවා Hg ලික්විඩ් එක තියෙනවා ඊට පස්සේ Hg2 Cl2 තියෙනවා Cl aqueous මෙන්න මේ විදිහට තමයි ඔය ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ ඔන්න ඔය විදිහට ඔක මතක තියාගන්න ඕනේ ලියා ගන්න සම්මත ආකාරයට කියන තැන ඉස්සරේ ඉලෙක්ට්‍රෝඩය නම් කරන විදිය ඉලෙක්ට්‍රෝඩය නම් කරන විදිය ලියා ගන්න ඉලෙක්ට්‍රෝඩය නම් කරන විදිය හරි ඉලෙක්ට්‍රෝඩ නම් කරන විදිය ගත්තා ඔක ඉලෙක්ට්‍රෝඩ විභවය ලියා ගන්න සම්මත ඉලෙක්ට්‍රෝඩය ධන 0.246 ධන 0.246 ඔය ඊළඟ යට පොඩි කතාවක් තියෙනවා ඒක මේ ඉලෙක්ට්‍රෝඩ විභවය කොටස ඉගෙනගෙන ඔයාලා ඔක කියවන්නකො කිමින් සැරේ සසදොම් ඉලෙක්ට්‍රෝඩ කතාව එතකොට මම ඔක පැහැදිලි කරන්නම් ඊට කලින් අපිට ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධ ඉගෙන ගන්න තියෙනවා දැන් ඉලෙක්ට්‍රෝඩ විභවය කලින් ඉගෙනගෙන මේක ඉගෙන ගත්ත හැකි මේක පස්සේ ඉගෙන ගත්ත හැකි ඒ වුණාට සාර්ථක ඒකටත් මේකේ කොටස් අත්‍යවශ්‍ය වෙනවා මේ ඉලෙක්ට්‍රෝඩ අඳින එක සම්බන්ධව. ඒ හින්දා තමයි මම ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධව පළවෙනි ගන්නලා ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධව දෙවෙනියට උගන්වන්නේ. හරි. ළමයි ගැටලුවක් කරගන්න එපා. ඔයාලට වැඩේ තේරෙනවා. හරි. ඊළඟ ඉලෙක්ට්‍රෝඩ වර්ගය පෙරලා ගන්න එහා පිටුව. ඊළඟ ඉලෙක්ට්‍රෝඩ වර්ගය බලන්න මොනවද තියෙන්නේ? වායු ඉලෙක්ට්‍රෝඩ. වැදගත් කතා ටිකක් තියෙනවා. ඔය මේ ලියාගමු. හරි වායු ඉලෙක්ට්‍රෝඩ නෝට් එක දීලා නැති වායු ඉලෙක්ට්‍රෝඩ ඔය වායු ඉලෙක්ට්‍රෝඩ දැන් අපිට මේ සිලබස් එකේ නම් ආකාර දෙකක් එකක් තමයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය පිළිබඳව ඉගෙන ගන්නවා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය එකක් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය එක ඉගෙන ගනිමුකෝ පළවෙනි එක හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වැදගත් ඉලෙක්ට්‍රෝඩයක් ඉදිරියේදී වැදගත්කම කියන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ඉලෙක්ට්‍රෝඩ විභව හොයද්දී වැදගත් වෙනවා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ඔය ඉලෙක්ට්‍රෝඩය සාමාන්‍ය නිර්මාණය කරගත්තී මෙහෙම නිර්මාණය කරගන්නේ ද්‍රාවණයක
ද්‍රාවණයකට මේ ගිලනවා ප්ලැටිනම් තහඩුවක්. මේ ද්‍රාවණයේ සමාන්විත වෙන්නේ H+ අයන වලින්. අපිට සාමාන්‍යයෙන් ඔය ප්‍රබල අම්ලයක් ගන්න පුළුවන්. සල්ෆියුරික් අම්ලය දැම්මොත් එහෙම සල්ෆියුරික් අවිකට නේවලා H+ අයන හම්බ වෙනවා. HCl වගේ ප්‍රබල අම්ලයක් ගන්න පුළුවන්. H+ අයන සාන්ද්‍රණය හදාගන්න. එතකොට මේක මේ ගිල්ලලා තියෙන්නේ ප්ලැටිනම් තහඩුවක්. ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝඩේ පිළියෙල කරගන්න විදිහ. ඊට පස්සේ අපිට පුළුවන් මේම ටියුට් එකේ නම් ටිකක් තියෙන්නේ මේ සංකීර්ණ පින්තූරයක්. මම නිකන් පැහැදිලි වෙන්න මේක අඳින්නම්. මේ වගේ මෙන්න මේකට හැම වෙලේම H2 වායුව බබුල්ණය කරනවා. H2 ගෑස් එක බබුල්ණය කරනවා. H2 ගෑස් එක බබුල්ණය කරනවා. මෙන්න මේකට තමයි අපි ඔය හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ලෙස හඳුන්වන්නේ. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. මේක බැටරි එක භාගයක්. සමහරට තේරෙන්නේ නැතුව ඇයි මෙහෙම දෙයක් නිර්මාණය කරන්නේ? ඇයි මේක කියලා. විද්‍යුත් රසායනික කෝෂ සම්පූර්ණයෙන් ඉගෙන ගත්තාම ළමයිට මේක පිළිබඳව පූර්ණ අවබෝධයක් හම්බෙනවා. හරි. දැන් මෙතන මේක තමයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඔක ඇතුලේ පොඩි කතා ටිකක් සිද්ධ වෙනවා. අපි කතා ටික බලමුකෝ. අර සිංක් ඉලෙක්ට්‍රෝඩය වගේ හොඳට බලා ගන්න. පළවෙනියම සිද්ධ වෙන්නේ අපි මෙතන ලියන්නම්කෝ. බලා ගන්න. හරි. බලා ගන්න. ඔක සිද්ධ වෙනවා. ඔය H+ අයන ඔක H2 වායුව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සලකමුකෝ. ඔක්සිකරණය ඔක්සිහරණය මොකක්ද සලකන්නේ? මොකක් හරි කැමති එක. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සලකමු. H2 ගෑස් එක H2 වායුව පත් වෙනවා 2H+ aqueous ධන 2ක් ඉලෙක්ට්‍රෝන බවට. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔය දැන් H2 වායුව අපි ඔය දාන H2 වායුව පත් වෙනවා H+ අයන සහ ඉලෙක්ට්‍රෝන බවට. හරිද? ඊට පස්සේ ඔකේ තව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි අපි ඔක්සිහරණ ප්‍රතික්‍රියාවනේ. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව 2H+ aqueous H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන නැවත H2 වායුව බවට පත් වෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙක මේ පද්ධතිය තුළ සිද්ධ වෙනවා. H2 අපි එවන H2 වායුව H+ අයන ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරලා H+ අයන දෙකක් බවට පත් වෙනවා. අනිත් එක තමයි H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වායුව බවට පත් වෙනවා. මේ H2 වායුව බුබුල්ණය කරනවා කියලා තමයි කියන්නේ. ඒ යම් අවස්ථාවකදී ওই ප්‍රතික්‍රියා දෙක සමතුලිත වෙනවා. සමතුලිත ප්‍රතික්‍රියාව සැලකුවොත් එහෙම සමතුලිත ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ සමතුලිතයක් නිර්මාණය වෙනවා. මේ වගේ සමතුලිතයක් නිර්මාණය වෙනවා. මේ වගේ සමතුලිතයක් නිර්මාණය වෙනවා. සමතුලිත ප්‍රතික්‍රියාව. දැන් ඔකේ මේ මට දැන් අපි මේ ලෝහයන ඉලෙක්ට්‍රෝඩ ඉගෙන ගත්තා. අර සිංක් 2+ සහ ඉලෙක්ට්‍රෝන බවට පත් වෙන ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා කියලා. මේකෙත් ඒ වගේම තමයි මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. ආරම්භයේ ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. දැන් ඔකේ තර කතාවම තමයි දැන් ඒකෙත් ඉලෙක්ට්‍රෝන හැදෙනවානේ. ওই ඉලෙක්ට්‍රෝන කොයිම අවස්ථාවක මේ ජලීය ද්‍රාවණයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන කොයිම අවස්ථාවක ජලීය ද්‍රාවණයට ගමන් කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් මේ ප්ලැටිනම් තහඩුව මත තමයි තැන්පත් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන කොයිම හෝ අවස්ථාවක ජලීය ද්‍රාවණය තුලට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්ලැටිනම් තහඩුව මත තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ. එතකොට අවසානයේ අපිට ওই ඉලෙක්ට්‍රෝන දැක් ගන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන දැක් ගන්න පුළුවන්. මම කියවනේ පළවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා කියලා. ඒ අනුව ලැබෙන ප්ලැටිනම් තහඩුව මතට ලැබෙන ඉලෙක්ට්‍රෝන මේ දෙවෙනි ප්‍රතික්‍රියාවට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගන්නෙත් ප්ලැටිනම් තහඩුවේ. මේ ලබා දෙන ඉලෙක්ට්‍රෝන රැඳෙන්නෙත් ප්ලැටිනම් තහඩුවේ. මම කියවා පළවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. එනවා ප්ලැටිනම් තහඩුව මත ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අපිට කියන්න බෑ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඉතුරු වෙනවා කියලා. ඒ අනුව අපිට බලාගත්ත හැකි මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන මේ විදිහට තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ H+ අයන ධනාරෝපිතයිනේ. ඔය ස්තරේ වටා H+ අයන පවතින. H+ අයන පවතින. ඔන්න ඔය විදිහට දැන් අර මේ අසමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ මේක සමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ. අකණ්ඩව H2 ගෑස් එක අපි බුබුල්ණය කිරීමකුත් සිද්ධ කරනවා. H2 ගෑස් එක බුබුලනකොට අර ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනවා. නමුත් මේක සමතුලිතයි පද්ධතිය දැන්. මේක සමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ. සමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ.
සමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඔය ටික තමයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අපි ඒ ටික කතා කරා. හරි. ඔයාලා මේ ලියා ගන්නකො මින්සරේ. ගමුකෝ ටියුට් එක. හරි තව කතාවක් තියෙනවා. තව චුට්ටි කතාවක් තියෙනවා. මේ තව චුට්ටි කතාවක් තියෙනවා. දැන් ඔය මේ H2 වායුවේ පීඩන එකක් නම් 1 atm පීඩනය යොදාගත්තා නම් සහ මේ H+ සාන්ද්‍රණයේ 1 mol dm 3 නම් ඔය ඉලෙක්ට්‍රෝඩ විභවය නියතව පවත්වා ගන්න තමයි අපි ඔය වැඩේ කරන්නේ. මේක නිර්මාණය කරේ 298යි K හිදී නම් මේකට අපි කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා. වෙන උෂ්ණත්වවල පිළියෙල කරා නම් ඒක හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. දැන් ඔය මේ කියන සම්මත තත්ත්වයටදී මේක පිළියෙල කරා නම් මේකට අපි කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඔය අවස්ථාවේදී අපි ඉලෙක්ට්‍රෝඩ විභවය සඳහා නියතකයක් ලබා ගන්න හැකි. හරි. මේකදී අර පීඩනය 1 atm තමයි තෝරගන්නේ. මේ වායුව බබුල්ණය කරන පීඩනය 1 atm තෝරගත්තා නම් තමයි මේ කතාව සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ලෙස පිළිගන්න පුළුවන්. හරි. නෝට් එක ගන්නකො. දීලා තියෙනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. මෙහිදී භාවිත වන සම්මත තත්ත්ව වන්නේ 1 mol dm H+ අයන සාන්ද්‍රණයත් 1 atm පීඩනයේ ඇති H2 වායුව සහ 298යි කිය උෂ්ණත්වයත්. හරි. ඉලෙක්ට්‍රෝ දැන් අපි මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව යට ඉඩ තියෙන තැනක වල ලියා ගන්නකො. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ඉඩ තියෙන තැනක ලියා ගන්න. හරි. ඕකේ. හරි. ඊට පස්සේ සම්මත ආකාරයට ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ලියා ගන්නු ඊළඟට. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ලියා ගන්නු ඊළඟට. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය. හරි. මෙතන සමතුලිතතාවය ලියද්දි සමතුලිත ලකුණ දාගන්න. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය. සමතුලිත ලකුණ දාගන්න. හරි. ඕකේ. හරි. ඊළඟට ඔය මේක බලනවා. හරි. මේක මකන්න කියන්නේ හරි. ඔයාලා දැන් මේක නම් අපි දාලානේ තියෙන්නේ මේක පින්තූරේ දීලා තියෙන වෙනස් ආකාරයක් දීලා තියෙන්නේ. සමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා මෙන්න මේක ඇඳ ගන්න. අරකම තමයි දැන් මේකේ නම් උඩින් වායුව බහුලණය කරන්නේ මේකේ පොඩි බටයක් දාලා තමයි කවුලක් නැහැ දෙකම එකයි. දෙකම ඔය පින්තූරේ දීලා තියෙන එක මම පොතකින් ගත්ත ඉලෙක්ට්‍රෝඩයක්. ඒක තමයි නිවැරදි ප්‍රායෝගික ක්‍රමය. මේක අර තේරුම් කිරීමේ පහසුව සඳහා තමයි මෙහෙම බඩේකින් දැම්ම නැත්නම් ලොකු ආවරණයකින් තමයි ඇතුළට හයිඩ්‍රජන් වායුව බහුලණය කරන්නේ. සමතුලිත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා ලියලා අර පින්තූරය ඇඳ ගන්න. හරි. දැන් ඕකත් දැන් අපි ඔය ඉලෙක්ට්‍රෝඩේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය අපි සිංහලෙන් නම් කිව්වට ඕකත් නම් කරන ආකාරයක් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රෝඩයක් නම් කරන විදිහක් තියෙනවා. වායු ඉලෙක්ට්‍රෝඩයක් නම් කරන විදිහක් තියෙනවා. පළවෙනියෙන්ම මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන නම් කරද්දී ප්ලැටිනම් තහඩුව ලියනවා. ඊළඟට චූටි ඉරක් ගැහුවා H2 ගෑස් අදාළ වායුව ලීවා. වායුව ලියලා ද්‍රාවණයේ තියෙන අයනය ලීවා. ඔන්න ඔය විදිහට තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය මේක නම්. සාන්ද්‍රණය මෙච්චර නෙවෙයි නම් මේක නොදා ඉන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔය ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ. ඔන්න මේක දාන්න එපා. එක්කොස් කියලාම දාගමුකෝ. සම්මත නම් ඕකත් දාන්න පුළුවන් අපිට. ඔය ලියන ආකාරය පිළිබඳව ඉදිරියට ඉගෙන ගන්නවා UPSC නාමකරණයේ කොටසේදී. ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ. ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ ඔය විදිහට. හරි. ඔකටසේ ඕන් අමුතු කතාවක් කියනවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය බිඳුවයි. තේරෙන්නේ නැහැ. ඉස්සරහට අපි ඉගෙන ගන්නවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය බිඳුවයි කියලා කියනවා. තේරෙන්නේ නැහැ. ඉස්සරහට ඉගෙන ගන්නවා. හරි. ඊළඟට බලා ගන්න අපි ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩ ඉගෙන ගන්න මේක සහ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩ නැත්නම්
වායු ඉලෙක්ට්‍රෝඩ ඔක්කොම අර ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ වගේ එක වගේ නෑ. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය සහ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ හැලජන් ඉලෙක්ට්‍රෝඩයක්. හැලජන් ඉලෙක්ට්‍රෝඩ සහ ඔය මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ අතර චුට්ටි වෙනසක් තියෙනවා. අපි මේ සැරේ ඉලෙක්ට්‍රෝඩ ඉගෙන ගමුකෝ. අංග 2 ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය. අනිත් හැලජන් ඉලෙක්ට්‍රෝඩත් මේ වගේම තමයි. ඔකෙත් අර වගේම තමයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වගේම තමයි පිළියෙල කරගන්නේ. මෙන්න මේ විදිහට ද්‍රාවණය තියෙනවා. මේ ද්‍රාවණය සමානිත වන්නේ Cl- අයන වලින්. Cl- අයන වලින්. මේක ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙනවා. ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙනවා. ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙනවා. ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙනවා. මේකෙත් අර වගේ Cl2 ආය බුබුල්ණය කරනවා. ඔන්න ඕක තමයි අපි හඳුන්වන්නේ මෙන්න මේ විදිහට Cl2 ආයෝ බුබුල්ණය කරනවා. ඕක තමයි අපි හඳුන්වන්නේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය කියලා. දැන් ඔය මේ ඕකෙත් අර ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා. ඕකේ චුට්ටි වෙනසක් තියෙනවා බලා ගන්න. අපි ලියමුකෝ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙහෙමයි. Cl- අයන දෙකක් Cl2 ගෑස් බවට පත් වෙනවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා. ඊපස්සේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ලියවොත් අරකේ අනිත් පැත්තනේ. ඔන්න ඔය ප්‍රතික්‍රියාවත් සිද්ධ වෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙක ඔය පද්ධතිය තුළ සිද්ධ වෙනවා. දැන් ඔකේ තර කතාවම තමයි දැන් මේ Cl- අයන Cl2 වායුව බවට පත් වෙද්දී පිටවන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මේ ප්ලැටිනම් තහඩුව. ඉලෙක්ට්‍රෝන කොයිම අවස්ථාවක මේ ජලීය ද්‍රාවණයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ Cl2 වායුව ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙත් ප්ලැටිනම් තහඩුවෙන්. ද්‍රාවණයෙන් ලබා ගැනීමක් සිද්ධ වෙන්නේත් නැහැ. හරිනේ කතාව? හරි. එතකොට ඕකේ වැදගත් කතාව තමයි මේ දැන් ප්‍රතික්‍රියාවල ප්ලැටිනම් තහඩුව මතට දැන් හයිඩ්‍රජන් එක නා ප්ලැටිනම් තහඩුව මතට ඉලෙක්ට්‍රෝන අවසානයේදී ලැබිලා තිබ්බේ. මේකෙදි විශේෂම කතාව තමයි මෙන්න මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. ඔය දෙවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. ඒ අනුව සමතුලිතතාවය ඇති වෙන්න කලින් දෙවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. ඒ අනුව දැන් ඉලෙක්ට්‍රෝන දැන් ප්ලැටිනම් තහඩුවට ලැබෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා ප්ලැටිනම් තහඩුව ඉවත් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ අවසානයේ සමතුලිත අවස්ථාවේදී අපිට ලැබුණේ ප්ලැටිනම් තහඩුව මත ඉලෙක්ට්‍රෝන අතිරික්තයක්. මේකෙදී ප්ලැටිනම් තහඩුව මත වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තමයි ඇති වෙන්නේ. අන්න එතන වැදගත්. මේ දෙවෙනි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා. සමතුලිත අවස්ථාව ලියුවොත් මේ වගේ සමතුලිත අවස්ථාවක් එනවා. ඉතලිය ලස්සන දාන්න මෙන්න මේ විදිහට සමතුලිත අවස්ථාවක් එනවා. එතකොට සමතුලිත අවස්ථාවේ අපි ඉලෙක්ට්‍රෝඩය බැලුවොත් එහෙම මෙන්න මේ වගේ තමයි ඉලෙක්ට්‍රෝඩය තියෙන්නේ. ඔයගේ ප්ලැටිනම් තහඩුව තියෙනවා. Cl- අයන තියෙනවා. Cl- අයන තියෙනවා. මෙන්න මෙතන පොඩි ධන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ඉවත් වෙලා තමයි තියෙන්නේ. ලැබුණු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා ඉවත් වුණු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඒ අනුව මේක ධනාරෝපිතයිනේ. ධනාරෝපණ වටා Cl- ඍණාරෝපිතනේ. ඍණාරෝපිත ස්තරයක් නිර්මාණය වෙනවා. ඔන්න ඔය විදිහට ඍණාරෝපිත ස්තරයක් නිර්මාණය වෙනවා. ඔය විදිහට ඍණාරෝපිත ස්තරයක් නිර්මාණය වෙනවා. මේක තමයි සමතුලිත. මේ Cl2 ආය පුබුල්ණය කරනවා. සමතුලිත ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය. සමතුලිත ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය. හරි. හරි ළමයි. ඕක අපි දීලා තියෙනවා ටියුට් එකේ. ටියුට් එක ගන්නකො. ටියුට් එක අතර ගන්න. හරි.
ඔයාලා මේ ප්‍රතික්‍රියා දෙක පැත්තක ලියා ගන්න මේ ප්‍රතික්‍රියා දෙක. ඊළඟ සමතුලිත ප්‍රතික්‍රියාව කියලා මේකත් ලියා ගන්න. හරි. සමතුලිත ප්‍රතික්‍රියාව කියලා එක ලියාගත්තා. හරි. ඊළඟට සම්මත ආකාරයට ඔය ඉලෙක්ට්‍රෝඩයක් දැන් මේ අපි ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය කියලා වචනින් හඳුන්වනකොට ඔය ඉලෙක්ට්‍රෝඩයක් නම් කරන ආකාරයක් තියෙනවා. අර හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය නම් කරා වගේම තමයි වායු ඉලෙක්ට්‍රෝඩ නම් කරන්නේ. පළවෙනියෙන්ම ප්ලැටිනම් තහඩුව නම් කරනවා. ප්ලැටිනම් තහඩුව තියෙනවා කියලා පොඩි ඩක් ගැහුවා. තියෙන වායුව නම් කරා. හයිඩක් ගහලා ද්‍රාවණීය තියෙන අයනය නම් කරා. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ. ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝඩය නම් කරන්නේ. එකත් ලියා ගන්න සම්මත ආකාරයට කියන තැන. සම්මත ආකාරයට කියන තැන. සම්මත ආකාරයට කියන තැන එකත් ලියා ගන්න. සම්මත ආකාරයට කියන තැන. සම්මත ආකාරයට කියන තැන. සම්මත ආකාරයට. හොඳයි. ඉලෙක්ට්‍රෝඩ විභාගය ලියා ගන්න ධන 1.36 වෝල්ට් කියලා. ධන 1.36 වෝල්ට්. ධන 1.36 වෝල්ට්. ධන 1.36 වෝල්ට්. හරි. කතාව හරි. ඊළඟට ඔය එක එක මේ වායු ඉලෙක්ට්‍රෝඩ පිළිබඳ උදාහරණ දීලා තියෙනවා. සිලබස් එකෙන් පිට දැන් ඔය ප්ලැටිනම් මේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ වෙහිම කතා කරන්නේ නැහැ සිලබස් එකේ. ඔක්සිජන් එකත් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කතා කරන්නේ අමතර දැනුමකට පිළිලා ගන්න ඕන නම් ඊළඟ පිටු අංක 7. පිටු අංක 7 දීලා තියෙනවා වගුවක්. ළමයි අමතර දැනුම වෙන ළමයිට නිකන් ඔය වගුව බලන්න පුළුවන් ඉතින්. ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝඩ විභවය සම්බන්ධව දීලා තියෙනවා. ඊට පස්සේ පොඩි අමතර කරුණක් දීලා තියෙනවා. අමතර කරුණක් කියන ඔබ සමාජ විභාගයට අහන්න පුළුවන්. ප්ලැටිනම් තහඩුව මගින් ඉටුවන මූලික කාර්ය. දැන් එක කාර්යයක් අපි දන්නවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේදී නම් ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී දුන්න ඉලෙක්ට්‍රෝන ටික රඳවා ගත්තේ මෙන්න මේ ප්ලැටිනම් තහඩුව මත. අංක 1. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩේ නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සැපයුව ප්ලැටිනම් තහඩුව. අන්න ඒ කාර්ය දෙක ප්ලැටිනම් තහඩුව ඉටු කරා. ඒක තමයි පළවෙනියෙන් දීලා තියෙන්නේ ඇනයන සෑදීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සැපීම කැටයන සාදමින් අලෝයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන රඳවා ගැනීම කියලා. ඊට සංක දෙක කතාව ඔය විද්‍යුත් රසායනික කෝෂ සම්බන්ධ කොටසෙත් තමයි ඔක ටිකක් වැඩිපුර අධ්‍යයනය කරන්නේ. මම කියන්නේ මේ ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ බැටරියක භාගයක් කියලා. ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ බැටරියක භාගයක්. ඕක තව බැටරියකට සම්බන්ධ කරලා තමයි තව ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ කරලා තමයි තව ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ කරලා තමයි අපි සම්පූර්ණ විද්‍යුත් රසායනික කෝෂයක් නැත්නම් බැටරියක් නිර්මාණය කරගන්නේ. අන්න ඒ ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කරද්දී ඔය ඉලෙක්ට්‍රෝඩ දෙක සම්බන්ධ කරන්නේ මෙන්න මේ ප්ලැටිනම් තහඩුවෙන් තමයි අනිත් ඉලෙක්ට්‍රෝඩට සම්බන්ධ කරන්නේ. මේ ද්‍රාවණයෙන් කම්බියක් කරන්නේ නෙවෙයි සම්බන්ධ කරන්නේ. එතකොට දැන් බාහිර විද්‍යුත් පරිපථයට ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කිරීමට ප්ලැටිනම් තහඩුව භාවිතා කරනවා. තේරුණාද? අන්න ඒ කතාවටත් ප්ලැටිනම් තහඩුව භාවිතා කරනවා. ඒක තමයි ඔය ඉලෙක්ට්‍රෝඩ තිබෙන ද්‍රාවණයේ බාහිර විද්‍යුත් පරිපථයට සම්බන්ධ කිරීම කියලා දීලා තියෙන්නේ. හරි. ඒ කතාව ටික හරි. ඊළඟට අංක 4 දීලා තියෙනවා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ අංක 4. අවසාන ඉලෙක්ට්‍රෝඩ වර්ගය තමයි ඉගෙන ගන්න. වායු ඉලෙක්ට්‍රෝඩත් අපි ඉවර කරා. ලෝහ ද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ, ලෝහයන් ඉලෙක්ට්‍රෝඩ ඔක්කොම ඉවර කරා. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ තමයි දැන් තියෙන්නේ. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ හරි. දැන් බලා ගන්න රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වල සංකල්පය කොහොමද විද්‍යාඥයෝ බැලුවේ කියලා. දැන් අපි දන්නවා සමහර මූලද්‍රව්‍ය තියෙනවා ඔක්සිකරණ අවස්ථා දෙකක අයන හදනවා. දැන් ඔය යකඩ වගේ ගත්තොත් එimhe Fe2+ අයනත් හදනවා. Fe3+ අයනත් හදනවා. ඊට පස්සේ ඔය ටින් වගේ දෙයක් ගත්තොත් ඒක නත්
2+ අයනයි 4+ අයනයි හදනවා. ඔන්න ඔය සංකල්පය තමයි මේ වගේ තෝරාගෙන තියෙන්නේ. Cr2+ අයන සහ Cr3+ අයන හදනවා. ඔන්න ඕක තමයි තෝරාගෙන redox ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධව තෝරාගෙන තියෙන්නේ. වෙනස් ඔක්සිකරණ අවස්ථා සහිත මුල් ද්‍රව්‍ය දාගෙන තමයි මේ redox ඉලෙක්ට්‍රෝඩ පිළියෙල කරන්නේ. උදාහරණ වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔය උදාහරණ කිහිපයක් මම දීලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩ කිහිපයක. උදාහරණ වශයෙන් අපි පළවෙනි උදාහරණ වශයෙන් අපි ඉගෙන ගමු Fe2+ සහ Fe3+ ඉලෙක්ට්‍රෝඩය පිළිබඳව. හරි. ටියුට් එක ගන්න පිටු අංක 7 අපි මැද ඉන්නේ ඉලෙක්ට්‍රෝඩ කිහිපයක් දීලා තියෙනවා redox ඉලෙක්ට්‍රෝඩ. බලන්න Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්නේ කොහොමද කියලා. Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩය. ඔය ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්නේ මේ විදිහට. මේ වගේ ද්‍රාවණයක් ගන්නවා. මේ ද්‍රාවණය සමාන්විත වෙන්නේ Fe2+ අයන වලිනුයි Fe3+ අයන වලින්. තමයි ද්‍රාවණය සමාන්විත වෙන්නේ. මේ ද්‍රාවණය ගිල්ලලා තියෙනවා ප්ලැටිනම් තහඩුවක්. මේ විදිහට ප්ලැටිනම් තහඩුවක් ගිල්ලලා තියෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩය. නැත්නම් redox ඉලෙක්ට්‍රෝඩය. මේකත් එක්තරා ආකාරයක ඉලෙක්ට්‍රෝඩයක්. redox ඉලෙක්ට්‍රෝඩය. දැන් ඔකේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සැලකුවොත් එහෙම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඔක තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. ඒකත් මේ පෘෂ්ඨය ආසන්නයේ තමයි සිද්ධ වෙන්නේ. Fe2+ අයන ඔක්සිකරණ වෙනවා Fe3+ අයන බවට. ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. ඔය පිට කරන ඉලෙක්ට්‍රෝනය ලබා ගන්න මේ ප්ලැටිනම් තහඩුව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සැලකුවොත් Fe3+ අයන නැවත ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන Fe2+ අයන බවට පත් වෙනවා. ඔය ප්‍රතික්‍රියා දෙක තමයි ඔය පද්ධතිය තුළ සිද්ධ වෙන්නේ. ඔය පද්ධතිය තුළ ඔය ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනවා. අර කලින් කතා කරා වගේම ප්‍රථම. ඔය පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වීම ටිකක් වැඩි දෙවෙනි ප්‍රතික්‍රියාවට සාපේක්ෂව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු වැඩි ඔක්සිකරණ ප්‍රතික්‍රියාවට සාපේක්ෂව. ඒ අනුව අපිට තීරණය කර හැකි ප්ලැටිනම් තහඩුවට ලැබෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ප්ලැටිනම් තහඩුවෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා වැඩි. ඒ අනුව ප්ලැටිනම් තහඩුව මත අවසානයේදී ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් නිර්මාණය වෙනවා. ඒ අනුව සමතුලිතතාවය ලියුවොත් එහෙම මෙන්න මේ වගේ සමතුලිතතාවයක් තමයි එන්නේ. සරණ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ඔන්න සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව සමතුලිත ප්‍රතික්‍රියා දෙක ශීඝ්‍රතාව සමාන වෙනවා යම් අවස්ථාවක. සමතුලිතතාවයක් නිර්මාණය වෙනවා. ඔය අවස්ථාවේදී අපි ඉලෙක්ට්‍රෝඩය සැලකුවොත් මම ගාව පළවෙනි ප්‍රතික්‍රියාව ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා කියලා. එයිද ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් තියෙනවා මේක. ඔය ඉලෙක්ට්‍රෝන අතිරික්තේ වටා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ධනාරෝපිතයි යන මේ විදිහට Fe2+ Fe3+ යන සමතුලිත අවස්ථාවේ පවතින. මේක තමයි සමතුලිත Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩ. redox ඉලෙක්ට්‍රෝඩ වර්ගය. ඉලෙක්ට්‍රෝඩය. හරි. පළවෙනිම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කියන තැන මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. මම ප්‍රශ්න ටියුට් එක මේ ඔයාලගේ ප්‍රශ්න ටියුට් එක ගෲප් එකට දාලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ළමයෙක්ට ප්‍රශ්න ටියුට් එක නැත්තම් ළමයා මේ නම්බරයට මැසේජ් එකක් දාලා ඔය ටියුට් ඔක්කොම ලබා ගන්න පුළුවන් ඈ. 0.76යි 124යි 50යි 14. මෙන්න මේ නම්බරයට පොඩි මැසේජ් එකක් දාලා විද්‍යුත් රසායනයේ ෆ්‍රී සෙමින එකේ ටියුට් එක කියලා ඉල්ලුවොත් ටියුට් එක ගන්න පුළුවන් ඒ නම්බරේ. හරි. මේ ටික අඳ ගන්න. ප්‍රශ්න ටියුට් ටික ලබා ගන්න ළමයි ප්‍රශ්න ටියුට් ටික ලබා ගන්න. පාස් පේපර් ටියුට් එක නම් තව මම බෙදා හැරියේ නෑ. ඒ ටිකත් තවම පාස් පේපර්
කරන්න තරම් මේක තව ටිකක් කියන්න වෙනවනේ. හරි. ඊළඟට සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව කියලා ඊළඟට ලියා ගන්නකො. සමතුලිත ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියන දේ. හරි. අපි ඉලෙක්ට්‍රෝඩේ නම් කරේ නෑ. ඉලෙක්ට්‍රෝඩේ නම් කරේ නෑ. අර මේ නම් කරන දැන් ලියා ගන්න උඩින්ම ප්ලැටිනම් තහඩුව කියලා. උඩ මේ තලයෙන් ප්ලැටිනම් තහඩුව. ප්ලැටිනම් තහඩුව. ඊට පස්සේ Fe2+ කියලා ලියා ගන්න Fe3+ ඔය Fe2+ එක්කස්ලා ඊළඟ ඉතින් Fe3+ කියන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩය 298යි කෙල්වින් හිදී සහ මේ ද්‍රාවණ වල සාන්ද්‍රණය එකක් නම් මේක හඳුන්වනවා සම්මත Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩය කියලා. සම්මත Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩය කියලා. ඒ අනුව මේ දැන් ඔතන ඇඳලා තියෙන අපි සම්මත එකනේ. ඒ අනුව Fe2+ වල වරහන් ඇතුලේ මේ සාන්ද්‍රණ දෙක ලියා ගන්න. Fe2+ සහ Fe3+ ඉදිරියෙන් වරහනක් දාලා මේ සාන්ද්‍රණ අපි දැන් සම්මත එකනේ ඇඳලා තියෙන්නේ. නිකන් මේ සාන්ද්‍රණය වෙනස් ඉර ඒක නිකන් Fe2 Fe3+ ඉලෙක්ට්‍රෝඩය 298යි කීයදසා මේ වගේ නිර්මාණය කරොත් සම්මත Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩය. හරි. ඔය ඉලෙක්ට්‍රෝඩය මේ නම් කරන ආකාරය පිළිබඳව එන උඩ එකේ චුට්ටක් වරද්දලා තියෙනවා. ඔය දැන් අපි දැනට ඉලෙක්ට්‍රෝඩ නම් කරගෙන ආවා. රිඩොක්ස් ඉලෙක්ට්‍රෝඩයක් නම් කරන ක්‍රමයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ නම් කරන්නේ මෙහෙම. ඉලෙක්ට්‍රෝඩ නම් කරද්දී පළවෙනියෙන්ම ප්ලැටිනම් තහඩුව තියෙනවා කියලා ලීවා පොඩි ඉරක් ගැහුවා. ප්ලැටිනම් තහඩුව ආසන්නයේ ලියන්නේ ඔක්සිකරණ අංකය අඩු අයනය තමයි ලියන්නේ. Fe2+ එක්වස් කියලා ලීවා. මේ දෙක වෙන් කරන්නේ කමාවකින්. ඔන්න ඔය විදිහට තමයි Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩේ නම් කරන්නේ. මේ දෙක වෙන් කරන්නේ කමාවකින්. තේරුණාද? කමාවකින් තමයි මේ දෙක වෙන් කරන්නේ. හරි. සම්මත ආකාරය කියලා මේකේ දීලා නැහැ මං හිතන්නේ. සම්මත ආකාරයේදී කියලා මේක ලියා ගන්නකො ආලා. උඩින් දීලා තියෙනවා ඒකෙදි ඉරක් පැදිලා නැහැ. ඔන්න ඉර ගහගන්න එකේ. උඩ තියලා Fe ප්ලැටිනම් කියලා ලියලා ඔක ලියා ගන්න. වෙනම තැනක සම්මත ආකාරයට කියලා ඔය ඉලෙක්ට්‍රෝඩේ නම් කරන්නේ. අර කලින් ඉලෙක්ට්‍රෝඩ වගේ මෙන්න මේ විදිහට වෙනස් ආකාරයකට නම් කරන්නේ. හරි. හරි. තව අලුත් කතාවක් ඔගෙදි කියන්න තියෙනවා. අලුත් කතාවක් කියන්න තියෙනවා මේ දැන් ඔය මේ අපි දැන් ඔය Fe2+ සහ Fe3+ ද්‍රාවණය හදාගනිද්දී සාමාන්‍යයෙන් ඔය Fe2+ ගන්න නම් අපි සාමාන්‍යයෙන් ඔව් වගේ පෙරස් සල්ෆේට් වගේ ගත්තා නම් ඔය ද්‍රාවණය නිර්මාණය කරගත්ත හැකි. පෙරස් සල්ෆේට් දිය කරගත්තා නම් Fe2+ සහ පෙරක් සල්ෆේට් ෆෙරික් සල්ෆේට් වගේ දෙයක් ගත්තා නම් ඔය ටික හදාගත්ත හැකි. ඔයට අමතරව ඔය ඉලෙක්ට්‍රෝඩේ පිටක ඔයට අමතරව මේ අකාබනික රසායනය ඉගෙන ගත්ත ළමයි දන්නවා. දන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් මේ ගැටලුවක් කරගන්න එපා. සංකීර්ණ අයනත් මේ ඉලෙක්ට්‍රෝඩේ Fe2+ වෙනුවට භාවිතා කරන්න පුළුවන් අපිට FeCN-6යි. ඔන්න ඔය සංකීර්ණ අයනයත් භාවිතා කරන්න පුළුවන්. ඔය සංකීර්ණ අයනයත් භාවිතා කරන්න පුළුවන්. ඔය සංකීර්ණ අයනය භාවිතා කරන්න පුළුවන්. සයනයිඩ් අයනය භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ Fe3+ වෙනුවට මෙන්න මේ සංකීර්ණ අයනය භාවිතා කරන්න පුළුවන්. මේ සංකීර්ණ අයනය භාවිතා කරන්න 3-. ඔන්න ඔය සංකීර්ණ අයනය භාවිතා කරන්න පුළුවන්. ඔය සංකීර්ණ අයන දෙක භාවිතිනුත් ඔය ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගන්න පුළුවන්. ඒක තමයි ඔය යටින් දීලා තියෙන්නේ. ඒක තව තමයි ඔය යටින් දීලා තියෙන්නේ. සංකීර්ණ අයන වලින් ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරගත කියලා ඒක නම් කරන විදිහක් දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝඩය නම් කරන හැටි අමතර කතාවක් සමානට විභාගයට ඔක අහන්න පුළුවන්. හරි. එහිදී සිදුවන ප්‍රතිවර්ධ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. ඒ ටික හරි. ඒක ලොකුවට ඔලුවට දාගන්න එපා. 27 ළමයෙක් ඉන්නවනම් අකාබනික රසායනය මේ වෙදි කරලා නැති වෙන්න පුළුවන්. මේ අකාබනික රසායනය කරාට පස්සේ කතාව තේරෙනවා. හරි. මම දැන් ප්‍රශ්න ටියුට් එක දැන් ළමයිට හම්බෙලා තියෙන්නේ. චුට්ටක ටියුට් එක ගන්නකො. ටියුට් එක ගන්නකො ප්‍රශ්න ටියුට් එක. ප්‍රශ්න ටියුට් එක ගන්නකො. ප්‍රශ්න ටියුට් එක ගන්න. හරි. සන්නායකතාවයේ සම්බන්ධව අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඔය සන්නායකතාවයේ සම්බන්ධ ගැටලු තමයි දීලා තියෙන්නේ.
ඔයාලා මේ ඕකේ පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කරන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කරන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කරන්න බලන්න. හරි. සන්නායකතාවයේ සම්බන්ධව තමයි ගැටලුව දීලා තියෙන්නේ. ඒ බලමු හිමින් සැරේ ඔක විසඳගමු. සන්නායකතාවය නෙමෙයි ප්‍රබල විද්‍යුත් විච්ඡේද සහ දුබල විද්‍යුත් විච්ඡේද සම්බන්ධවනේ. සන්නායකතාවය නෙමෙයි ප්‍රබල විද්‍යුත් විච්ඡේද සහ දුබල විද්‍යුත් විච්ඡේදක සම්බන්ධව. බලන්න දැන් අපි දන්නවා මේ ඔක වෙන් කර ගන්න පුළුවන් අපිට මෙහෙම වගුවක් ගහලා වෙන් කරගමුකෝ. ඔක වෙන් කර ගන්න පුළුවන් මෙහෙම. වගුවක් ගහ ගන්න ඔයාලා. වගුවක් ගහ ගන්න. වගුවක් ගහ ගන්නකො මෙහෙම. මේ වගේ වගුවක් ගහ ගන්නකො. මේ වගුවක් ගහ ගන්නකො මේ වගේ. ලොකුර ගහමු. මේ වගේ වගුවක් ගහ ගන්න. මේ වගේ වගුවක් ගහලා මේක දෙකකට බෙදන්න. මේක විද්‍යුත් විච්ඡේද්‍ය මේ වගුව ගහගන්න. මේක විද්‍යුත් අවිච්ඡේද්‍ය මේක ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය මේක දුබල විද්‍යුත් විච්ඡේද්‍ය පළවෙනි වීඩියෝ එක බලපු නැති ළමයි මේක වීඩියෝ එක බලනවා නම් පළවෙනි එක බලලා මේ වීඩියෝ එක බලන්න. මොකද සමහර කොටස් පළවෙනි හැදින්වීමේදී අපි ඉගෙනුවා. ඒක සංකීර්ණව. ලස්සනට වගුව ගහගන්න අඩි රූල් පාවිච්චි කරලා
හරි. අර උල් පාවිච්චි කරලා අගුව ගහගන්න. හරි බලන්නව දැන් පළවෙනියෙන් දීලා තියෙන්නේ මොකද්ද? KCl කියන්නේ ප්‍රබල අම්ලයක් සහ ප්‍රබල භාෂ්මයක් එකතු වෙලා හැදෙන ලවණයක්. එක්තරා විදිහක්. ඒතර අපි ලවණ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය දුබල විද්‍යුත් විච්ඡේදයද ලවණ ජලීය ද්‍රාවණයකදී පූර්ණ විඝටනයකට ලක් වෙනවා. ඒ අනුව KCl ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. දාගන්න KCl. දාගන්න. KCl ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඊළඟට බලන්න NH4H NH4H කියන්නේ අපි දන්නවා දුබල අම්ලයක්. NH3 වලින් තමයි NH4H හැදෙන්නේ. ඒතර දුබල අම්ලයක්. දුබල අම්ල අපි ගන්නෙ දුබල විද්‍යුත් විච්ඡේද ගණයට. දුබල විද්‍යුත් විච්ඡේද ගණයට. දුබල විද්‍යුත් විච්ඡේද. ඊළඟට NH4Cl දීලා තියෙනවා. NH4Cl ලවණයක්. NH4Cl ලවණයක්. ඒ අනුව ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ලවණයක් NH4+ සහ Cl- අයනෙන් තමයි ඔක හැදිලා තියෙන්නේ. ලවණය. හරි. ඊළඟට බලන්න ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය කියන්නේ දුබල අම්ලයක්. ඒකයි අයිති වෙන්නේ දුබල විද්‍යුත් විච්ඡේදයක් යටතට. දුබල අම්ලයක්. දුබල විද්‍යුත් විච්ඡේදය යටතට තමයි අයිති වෙන්නේ. ඊළඟට දීලා තියෙනවා ග්ලූකෝස්. අපි දන්නවා මගේ ටියුට් එකේ දීලා තියෙනවා ග්ලූකෝස් වගේ දෙයක්. විද්‍යුත් සන්නයනය කරන්නේ අයන බවට විඝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව විද්‍යුත් අවිච්ඡේදය. විද්‍යුත් අවිච්ඡේදය. විද්‍යුත් අවිච්ඡේදය. ඊළඟට දීලා තියෙනවා HF. HF කියන්නේ දුබල අම්ලයක්. දුබල අම්ලයක් කියන්නේ දුබල විද්‍යුත් විච්ඡේදයක්. ද්‍රාවණයකදී පූර්ණ අයන බවට විඝටනයක් වෙන්නේ නැහැ. HF. ඊට පස්සේ HNO3 ප්‍රබල අම්ලයක්. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඊළඟට දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයක්. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඊළඟට දීලා තියෙනවා සුක්‍රෝස්. සුක්‍රෝස් ග්ලූකෝස් වගේම තමයි අයන බවට විඝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඔය බෙරිලියම් ක්ලෝරයිඩ් දීලා තියෙන විශේෂ දෙයක් ඕක මේ සහ සංයුජ සංයෝගයක් ද්‍රාවණයකදී අයන බවට විඝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඕක අපි විද්‍යුත් අවිච්ඡේදයක් ලෙස තමයි සලකන්නේ. BCl2 විද්‍යුත් අවිච්ඡේදයක්. ඕක නම් ළමයි දන්නේ නැතුව ඇති බොහෝ දුරට. ඊට පස්සේ මේ ඇල්ඩිහයිඩයක් දීලා තියෙනවා. ඇල්ඩිහයිඩත් විද්‍යුත් අවිච්ඡේද ගණයට අයන බවට විඝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යුත් අවිච්ඡේද ගණයට තමයි ගන්න. ඊළඟට යූරියා දීලා තියෙනවා. යූරියත් අයන බවට විඝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලා ළමයි දන්නේ නැති අලුත් කරුණු ඊට ඔළුවට දාගන්න කතාව. NH2 2Na එක ටයිප් කරලා වැරදි මේ සූත්‍රය තමයි එකට එන්නේ. මෙන්න මේ සූත්‍රය. හරිද? හරි. ඊළඟට දීලා තියෙනවා BaCl2 කියන්නේ ලවණයක්. ලවණයක් කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. හරි. ඒ ටික හරි. එතකොට මේ අද ක්ලාස් එක ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කුරස අවසන් කරා. ඉතින් ක්ලාස් එක අවසන් කරනවා. ගෙදර වැඩ විදිහට ඔයාලගේ ටියුට් එකේ ලකුණු කරගන්න 14 වෙනි පිටුවේ 18 වෙනි ප්‍රශ්නේයි මේවා පොඩ්ඩක් try කරලා බලන්න. ඊට පස්සේ 15 වෙනි පිටුවේ 23 වෙනි ප්‍රශ්නේයි 15 වෙනි පිටුවේ 23 වෙනි ප්‍රශ්නේයි ඊට පස්සේ 11 වෙනි 13 වෙනි පිටුවේ 11 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ළමයි මේ ඔය ප්‍රශ්න ටිකක් try කරලා බලන්න කරන්න පුළුවන්ද කියලා. ඊළඟ දවසේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධව අපි භාගයක් කතා කරා. ඊළඟට ඉලෙක්ට්‍රෝඩ විභවයේ කොටසින් ආරම්භ වෙනවා. සජීවීව සම්බන්ධ වෙන ළමයි සඳුදා රාත්‍රී 7 සිට සම්බන්ධ වෙන්න. ඉදිරි දිනවලදී දැන් මේක නම් දැන් පළවෙනි වීඩියෝ දෙක සාමාන්‍යයෙන් කෙටි කාලයක් තමයි වීඩියෝ දෙක විතරේ. ඉදිරි දවස්වලදී සම්බන්ධ වෙන්න. ඊට අමතරව එකක් කියන්න තියෙනවා. 2026 ළමයි සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා එසේ ප්‍රශ්න දෙකකුයි දිනපතා
එසේ ප්‍රශ්න දෙකකුයි ව්‍යුහගත ප්‍රශ්න දෙකකුයි සාකච්ඡා කරනවා රාත්‍රී 8 ඉඳලා රාත්‍රී 10 වෙනකම්. වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමති ළමයි ඉන්නවා නම් මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න 2026 එසේ ක්ලාස් කියලා මැසේජ් එකක් දාන්න. එසේ ක්ලාස් කියලා මැසේජ් එකක් දාපු ගමන් ඔයාලා ගෲප් එකට ඇඩ් කරනවා. මේ ඒකට සම්බන්ධ වෙන්න කැමති ළමයි සම්බන්ධ වෙන්න. ඒතර විද්‍යුත් රසායනයේ පාඩමේ අපි සාමාන්‍යයෙන් 15ක විතර කොටසක් දැන් අවසන් කරලා තිනවා. තව විශාල කොටසක් අපිට කරන්න තියෙනවා. ඒතර මම කියපු ප්‍රශ්න ටික කරන්න ඊළඟ දවසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. සජීවීව සම්බන්ධ වෙන ළමයි සඳුදා රාත්‍රී 7 ඉඳලා 9 හෝ 9 ඊට කාලේ දවඩයක් කරනවා. සම්බන්ධ වෙන්න රෙකෝඩින් බලන ළමයි YouTube එකේ මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක ළමෙක් බලනවා නම් ටියුට් ටික ගන්න මෙන්න මේ නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අද වැඩි අවසන් කරනවා. අයිබෝන්.